හරි පුතා එතකොට අපි අද දවසේ වැඩ ටික පටන් ගන්න යන්නේ එහෙනම් ආයිබෝවන් ඈ. එතකොට පුතා ඉස්සෙල්ලාම මම දැන් බෝඩ් එකේ මේ සීඩි ටිකක් ලියලා තියෙනවා. අපි ගිය සතියේ ශාක සෛලවල ඒ කියන්නේ සත්ව සෛලයයි ශාක සෛලයයි ගැන අපි සෛල දෙක ඇඳා සෛල දෙකේ කොටස් ටික නම් කරා සෛල දෙකේ වෙනස්කම් ටික දැනගත්තා. එතකොට පුතා මේ සෛල දෙක ගත්තොත් පොදුවේ ඒ සෛලවල හමුවන ප්ලාස්ම පටලයට සමාන තනි පටලයකින් වට වූ ඉන්ද්‍රිකා තුනක් තියෙනවා ගෝල්ගි සංකීර්ණ රික්තක පටලය අන්තප්ලාස්මීය ජාලිකා. දී පටල මේ ඉන්ද්‍රිකා විදිහට න්‍යෂ්ටි පටලයේ මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. පටල නොදරන ඉන්ද්‍රිකාවක් විදිහට රයිබෝසෝම තියෙනවා. එතකොට පුතා ප්ලාස්ම පටලය කියලා එක මතකද? ශාකයක නම් බාහිරින්ම තියෙන්නේ ශාක සෛලයක බාහිරින්ම තියෙන සෛල බිත්තිය ඊට පස්සේ තමයි ප්ලාස්ම පටලය නැත්නම් මේ ප්ලාස්ම පටලයට කියන තවත් නමක් තමයි සෛල පටලය. එතකොට සෛල පටලයට ඇතුළතින් තියෙනවා ඊට පස්සේ මොකද්ද? සෛල ප්ලාස්මය. හැබැයි සත්ව සෛලයක් ගත්තොත් සත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ. සත්ව සෛලයක බාහිරින්ම තියෙන්නේ මෙන්න මේ ප්ලාස්ම පටලය නැත්නම් සෛල පටලය. අන්න ඒ විදිහට මේ ප්ලාස්ම පටලයට පුතා සමාන තනි පටලයකින් වටවුණු ඉන්ද්‍රිකා තියෙනවා තුනක්. දී පටලමේ ප්ලාස්ම පටලයට සමාන පටල දෙකකින් වටවුණු ඉන්ද්‍රිකා දෙකක් තියෙනවා. පටල නොදරන ඉන්ද්‍රිකා තියෙනවා. හරි. ඕකේ නෝට් එකක් ටක් ගාලා දාගන්න. හරි. විනාඩියෙන් නෝට් එක ටක් ගාලා දාගන්න. right. එතකොට තනි පටලයේ වටුණා ගොල්ගි සංකීර්ණ රික්තක පටලයේ අන්තප්ලාස්මීය ජාලික. දී පටලමේ ඉන්ද්‍රිකා න්‍යෂ්ටි පටලයේ මයිටොකොන්ඩ්‍රිය. පටල නොදරන ඉන්ද්‍රිකා රයිබෝසෝම. 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 හරි. right. හරිනේ. හරි. එහෙනම් අපි ඊළඟට පුතා ඊළඟට අපි කතා කරන්න යනවා සෛලවල තිබ්බර ඉන්ද්‍රිකාවල ව්‍යුහයයි ඒ වගේ කාර්යයන් ටිකයි. මේක හරිනේ? මේ ටික හරිනේ? සදාන් කරගත්තන නේද? හරි. right. හරි. right. යක්. එහෙනම් මකනවා ඈ. එහෙනම් මකනවා. හරි. සෛල ඉන්ද්‍රිකාවල ව්‍යුහය හා කෘත්‍ය ලියාගන්න මාතෘකාව ඊළඟට අපි කතා කරන්න යනවා සෛල ඉන්ද්‍රිකාවල ව්‍යුහය හා කෘත්‍ය. සෛල ඉන්ද්‍රිකාවල ව්‍යුහය හා කෘත්‍ය. ව්‍යුහය හා කෘත්‍ය. කියන්නේ සෛල ඉන්ද්‍රිකාවක විතර උදාහරණයක් විතර සෛල බිත්තිය අපි හිතමුකෝ. ආ සෛල බිත්තිය කොහොමද ඒකේ ව්‍යුහය කොහොමද හැදිලා තියෙන්නේ? ආන් ඒ ටික කතා කරලා ඒ සෛල බිත්තියෙන් ඒ සෛලයට තියෙන කාර්යය අපි කතා කරනවා. හරි උදාහරණයක් විතර ඒක මම කිව්වේ. හරි. සෛල ඉන්ද්‍රිකා ගත්තොත් කොච්චර තියෙනවද පුතා? සෛල බිත්තිය ප්ලාස්ම පටලය. හරිද? සෛල ප්ලාස්මය. ඊට පස්සේ රයිබෝසෝම. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියම. ඊට පස්සේ ගෝල්ගි සංකීර්ණ. ඊට පස්සේ අන්තප්ලාස්මීය ජාලිකා. ඊට පස්සේ රික්තකය. ඊට පස්සේ න්‍යෂ්ටිය. ගොඩක් තියෙනවනේ. ආන් ඒ එක එක ඒ වගේ ව්‍යුහයයි කෘත්‍යයි කතා කරන්න යන්නේ. ඉස්සල්ලාම අපි කතා කරන්න යන්නේ පුතා පළවෙනි සෛල ඉන්ද්‍රිකාව සෛල බිත්තිය.
ඉස්සලාම අපි කතා කරන්නේ මොකක් ගැනද? සෛල බිත්තිය ගැන කතා කරන්න යන්නේ. සෛල බිත්තිය ගැන. හරි. සෛල බිත්තිය. පුතා සෛල බිත්තිය ව්‍යුහය ගත්තොත් සෛල බිත්තිය අජීවී. සෛල බිත්තිය ව්‍යුහය ගත්තොත් සෛල බිත්තිය මොකක් වෙනවා කියවද මම? සෛල බිත්තිය අජීවී. සෛල බිත්තිය අජීවී. අනික ශාක සෛලයේ විතරයි සෛල බිත්තියක් තියෙන්නේ. ශාක සෛලයේ විතරයි සෛල බිත්තියක් තියෙන්නේ. සෛල බිත්තිය අජීවී. ශාක සෛලයක තියෙන බාහිරම ආවරණයත් මේ සෛල බිත්තියයි. ශාක සෛලයක බාහිරින්ම තියෙන්නේ මොකද්ද? මේ සෛල බිත්තිය. එතකොට ශාක සෛලයක බාහිරින්ම තියෙන මේ සෛල බිත්තිය අජීවී. සෛල බිත්තිය අජීවී. මතක තියාගන්න. සෛල බිත්තිය මොනවා වෙනවා කියවද මං? අජීවී. අජීවී. හරි. සෛල බිත්තිය අජීවී. පළවෙනි එක මං කියවා ශාක සෛලයක බාහිරින්ම පවතින නැත්නම් බාහිරින්ම පවතින ආවරණය. ශාක සෛලයක බාහිරින්ම පවතින ආවරණය. ශාක සෛලයක බාහිරින්ම පවතින ආවරණය. ඊට සෛල බිත්තිය ගත්තොත් සෛල බිත්තිය අජීවී. සෛල බිත්තිය පුතා අජීවී. සෛල බිත්තිය අජීවී. සෛල බිත්තිය අජීවී. ඊට පස්සේ පුතා මේ ඒ කියන්නේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ. මේ නැත්තම් මේ සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධානම සංඝටකය. සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධාන සංඝටකය. සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධාන සංඝටකය. සෑදී ඇති ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් වේ. සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධානම සංඝටකය මොකද්ද පුතා? සෙලියුලෝස්. හරි. රයිට්. ඊට පස්සේ පුතා සෙලියුලෝස් වලට අමතරව තව තියෙනවා හෙමිසෙලියුලෝස් සහ පෙක්ටින් තියෙනවා. මතක තියාගන්න මේ සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධානම සංඝටකය සෙලියුලෝස්. හැබැයි තව තියෙනවා මේ සෙලියුලෝස් වලට අමතරව පුතා දෙන්නෙක් තව ඉන්නවා. ඒ දෙන්න තමයි හෙමිසෙලියුලෝස්. මතක තියාගන්න. හෙමිසෙලියුලෝස්. පළවෙනි එක හෙමිසෙලියුලෝස්. අනිත් එක පුතා පෙක්ටින්. මේ කියන සංඝටක තුනෙන් තමයි ඔය සෛල බිත්තිය හැදිලා තියෙන්නේ. මේ සංඝටක තුනෙන් වැඩිපුරම තියෙන්නේ සෙලියුලෝස් කියන සංඝටක ඊය. හරි. ඕක තමයි සෛල බිත්තිය ව්‍යුහය කියන කොටසේ මට කියලා දෙන්න ඕන. සෛල බිත්තිය ව්‍යුහය කියන කොටසේ මට කියලා දෙන්න ඕන ඔන්න ඔය ටික. හරි. ඉස්සල්ලාම යාලා සෛල බිත්තිය කියලා මාතෘකාව ලියලා ඊට පස්සේ යට රූලෙන් ලියන්න ව්‍යුහය කියලා. ව්‍යුහය කියලා ලියලා මෙන්න මේ ඩොට් තුන දාගන්න. ඔන්න ඔය තුන. දැන් මම මේකේ විතර ලියන්නේ අනිත් ඒවායි කියනවා එයාලා ලියන්න ඕන. සෛල බිත්තිය කියලා ලිව්ව පළවෙනි ඉන්ද්‍රිකාව ඒකේ ව්‍යුහය. ශාක සෛලයේ බාහිරින්ම පවතින ආවරණය තමයි මේක. ඒතකොට සෛල බිත්තිය අජීවී. ඊට සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධාන සංඝටකය සෙලියුලෝස්. හැබැයි ඊට අමතරව තව සංඝටක දෙකක් තියෙනවා හෙමිසෙලියුලෝස්ුයි පෙක්ටින් කියන එකයි. හෙමිසෙලියුලෝසි පෙක්ටින් කියන එකයි. ටක් ගාලා දාගන්න. ඉක්මනට දාගන්න. ඉක්මනට ලියාගන්න. ඉක්මනට ලියන්න. ඉක්මනට ලියන්න. ඉක්මනට ලියන්න. ඉක්මනට. ඉක්මනට ලියන්න. හරිනේ. ශාක සෛලයේ බාහිරින්ම පවතින ආවරණය සෛල බිත්තිය අජීවී. සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධාන සංඝටකයේ සෙලියුලෝස්. ඊට පස්සේ යටින් මෙහෙම දෙකක් දාලා ලියා ගන්න මේ ප්‍රධාන සංඝටකයේ සෙලියුලෝස්. හැබැයි මේ සංඝටක දෙකක් සෛල බිත්තියේ තියෙනවා. ওই සංඝටක දෙකක් තියෙනවා. හරි. එහෙනම් මම මකනවා ඕක. හරි. මම මකනවා. හරි. පළවෙනි ඉන්ද්‍රිකාවේ ව්‍යුහය ගැන කතා කරලා ඉවරයි. ව්‍යුහය ගැන. තව මේක ඊට පස්සේ කවුරු ගැන කතා කරන්නද? කෘත්‍ය. නැත්තම් කාර්ය ගැන කියලා දෙන්න ඕන. සෛල බිත්තිය මොකද්ද සෛලයට සැලසෙන කාර්ය නැත්තම් කෘත්‍ය. හරිනේ? ලිව්වනේ? හරි.
හරිනේ? හරි. view එක හරි. දැන් මම කතා කරන්න යනවා පුතා මේකේ කාර්යය. කාර්යය කතා කරන්න යනවා. හරි. කාර්යය හරි. මගන ඈ. හරි. right. මේ සෛල බිත්තියේ කාර්යය. නැත්තම් මේකේ කෘත්‍යය. මේ සෛල බිත්තියේ කාර්යය. මේ සෛල බිත්තියේ කාර්යය. මොකක් වෙයිද මේ සෛල බිත්තියේ කාර්යය? පුතා සෛල බිත්තියේ කාර්යය තමා සෛල බිත්තියේ කාර්යය සෛලේ හැඩය පවත්වා ගන්න පළවෙනි එක. සෛලයේ හැඩය පවත්වා ගැනීමට සෛලයේ හැඩය පවත්වා ගැනීමට සෛලයේ හැඩය පවත්වා ගැනීමට සෛලයේ හැඩය පවත්වා ගැනීමට සෛලයේ හැඩය පවත්වා ගන්න පුළුවන් පුතා ඔය සෛල බිත්තියේ. ඊට පස්සේ සෛලයට පොඩි අර ඍජුව නිකන් අර දැඩි ගතියක් දෙනවා සන්ධාරණය සෛලයට සෛල බිත්තිය මගින් සන්ධාරණයක් ලබා දෙනවා. සන්ධාරණයක් ලබා දීමට ඊට පස්සේ ශාක සෛලයේ බාහිරින්ම පිහිටි සෛල බිත්තියනේ. එතකොට සාමාන්‍ය පුතා සෛලය බාහිරින්ම පිහිටලා තියෙන මේ සෛල බිත්තිය කියන්නේ ශාක සෛලයේ බාහිරින්ම පිහිටලා තියෙන මේ සෛල බිත්තිය මගින් ඒ සෛලයට ආරක්ෂාව සපයනවා. සෛලයට ආරක්ෂාව සැපීම. සෛලයට ආරක්ෂාව සැපීම. සෛලයට ආරක්ෂාව සපයනවා. සෛලයට ආරක්ෂාව සපයනවා. එතකොට සෛල බිත්තියේ කාර්යයන් තුන සෛලයේ හැඩය පවත්වා ගැනීම, සෛලයට සන්ධාරණය ලබා දීම, සෛලයට ආරක්ෂාව සැපීම. දාගන්න ටක් ගාලා ඉක්මනට කාර්ය ඉක්මනට දාගන්න. හරි. හරිනේ. ඕක තමයි සෛල බිත්තියේ කාර්යයන් තුන. දාගන්න කාර්ය කියලා ලියලා තුන. සෛලයේ හැඩය පවත්වා ගැනීම, සෛලයට සන්ධාරණයක් ලබා දීම, සෛලයට ආරක්ෂාව සැපීම. හරි. එතකොට අපි ඊළඟට කතා කරන්න යනවා. ඊළඟට සෛල බිත්තිය ගාවට ඊළඟට සාමාන්‍ය සෛලයේ තියෙන්නේ සෛලයක තියෙන්නේ මොකද්ද? ප්ලාස්මා පටලේ නැත්තම් සෛල පටලේ. දෙවෙනි ඉන්ද්‍රියකාව ගැන කතා කරන්න යනවා. ඒකේ ව්‍යුහයයි ඒකේ කාර්යයයි. හරි. හරිනේ? හරි. එහෙනම් මගනවා ඈ. කාර්යයන් තුන හරි. right. සෛල බිත්තියේ කාර්යයන් ටික. right. දැන් ඊට පස්සේ අපි කතා කරන්න යනවා කා ගැනද? ඊළඟට කතා කරනවා පුතා අපි ප්ලාස්ම පටලය ගැන. දෙවනි ඉන්ද්‍රිකාව ප්ලාස්ම පටලය. දෙවනි ඉන්ද්‍රිකාව ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය නැත්තම් මේකට කියනවා මොකද්ද? සෛල පටලය කියලාත් කියනවා. සෛල පටලය කියලාත් කියනවා. ප්ලාස්ම පටලය නැත්තම් සෛල පටලය. පුතා ප්ලාස්ම පටලය නැත්තම් මේ සෛල පටල මේ ව්‍යුහය ගත්තොත් මේක පුතා බාහිර ආවරණයක් නැත්තම් බාහිරව ඉන්නේ සත්ව සෛලේ. එතකොට සත්ව සෛලය ආවරණය වෙන්නේ. ඒ කියන්නේ සත්ව සෛලයේ බාහිරව ආවරණය වෙන්නේ මෙන්න මේ ප්ලාස්ම පටලය නැත්තම් සෛල පටලයෙන්. හැබැයි ශාක සෛලයේ බාහිරින්ම ආවරණය උනේ මේකෙන් නෙමෙයි. ශාක සෛලයේ බාහිරින්ම ආවරණය උනේ සෛල බිත්තියේ. හැබැයි සත්ව සෛලයේ සෛල බිත්තියක් නැති හින්දා සත්ව සෛලයේ බාහිරින්ම තියෙන්නේ මොකද්ද? ප්ලාස්ම පටලය නැත්තම් සෛල පටලය. ඕක ව්‍යුහය ගත්තොත් සත්ව සෛලයේ ආවරණය සෑදෙන්නේ ප්ලාස්ම පටලයෙන්. එතකොට ප්ලාස්ම පටලයේ සෑදිලා තියෙනවා පුතා ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන් වලින්. මේ ප්ලාස්ම පටලය අර්ධ පාර්යගම්ම පටලයක්. අර්ධ පාර්යගම්ම පටලයක්. ප්ලාස්ම පටලය මොන පටලයක්ද? අර්ධ පාර්යගම්ම පටලයක්. ඒ කියන්නේ අර්ධ පාරගම් පටල ගිල්ලා කියලා කියන ඒ හරහා ද්‍රව්‍ය හුවමාරු වෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය යනවා. හරි. අහගන්නකෝ. ප්ලාස්ම පටලයේ ව්‍යුහය. ප්ලාස්ම පටලයේ ව්‍යුහය කියන කොටසට එන්න ඕන. ව්‍යුහය කියන කොටසට එන්න ඕන පළවෙනි එක ප්ලාස්ම පටලයේ ව්‍යුහය ගත්තොත් මොකක්ද? ප්ලාස්ම පටලයේ ව්‍යුහය ඉස්සල්ලාම ලියන්න.
ඉස්සල්ලාම ලියන්න. ප්ලාස්ම පටලේ තියෙන්නේ ලියන්න. ශාක සෛලයක ශාක සෛලයක ශාක සෛලයක සෛල බිත්තියට සෛල බිත්තියට සෛල බිත්තියට ඇතුළතින් සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලයේ පිහිටයි. ශාක සෛලයක සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලයේ පිහිටයි. ප්ලාස්ම පටලයේ පිහිටයි. ඊට පස්සේ ලියන්න සත්ත්ව සෛලයක ඊට පස්සේ ලියන්න සත්ත්ව සෛලයක ආවරණය සත්ත්ව සෛලයක ආවරණය සෑදෙන්නේ ප්ලාස්ම පටලේනි සත්ත්ව සෛලයක ආවරණය සෑදෙන්නේ ප්ලාස්ම පටලේනි. ඊට පස්සේ මේ ප්ලාස්ම පටලේ හැදිලා තියෙනවා පුතා සංයෝග දෙකකින් නැත්නම් සංඝටක දෙකකින්. මේ සෑදී ඇත්තේ පොස්පොලිපිඩ හා ප්‍රෝටීන් වලිනි. ප්ලාස්ම පටලේ සෑදිලා තියෙන පොස්පොලිපිඩ සහ ප්‍රෝටීන් වලිනි. ඊළඟ එක මෙය අර්ධ පාරගම්‍ය පටලයකි. මේ අර්ධ පාරගම්‍ය පටලයකි. ඔන්න view එකට එන ටික ටක් ගාලා දාගන්න. ප්ලාස්ම පටලේ නැත්නම් සෛල පටලේ කියලා කිව්වා view එකට එන සික. ශාක සෛලයක සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලේ පිහිටන්නේ. සත්ත්ව සෛලයක ආවරණය සෑදෙන්නේ ප්ලාස්ම පටලේනි. මේ සෑදී ඇත්තේ පොස්පොලිපිඩ සහ ප්‍රෝටීන් වලිනි. මේ අර්ධ පාරගම්ම පටලය. පුතා අර්ධ පාරගම් පටලය කියලා කියන්නේ ඔය පටලය හරහා ද්‍රව්‍ය හුවමාරු කරගන්න පුළුවන්. ඔය ඒ කියන්නේ මේ පටලය හරහා ඔය ප්ලාස්ම පටලය හරහා සෛලයේ තුලටත් ද්‍රව්‍ය යනවා. සෛලයේ තුල තියෙන ද්‍රව්‍ය එළියටත් එනවා. ඒකයි අර්ධ පාරගම්මය. කියන්නේ පටලය හරහා ද්‍රව්‍ය හුවමාරු වෙනවා. සෛලයේ තුලටත් යවන්න පුළුවන් ජලය වගේ දේවල් සෛලයෙන් ඉවතටත් අයවන් එන්න පුළුවන්. හරි. view එක කියන කොටස දාගන්න ටක් ගාලා ඔය ටික. ඊට පස්සේ ප්ලාස්ම පටලයේ කාර්යය. දාගන්න ඔය ටික ඉක්මනට. දාගන්න. right. හරිනේ. එතකොට view එක ගැන ඉවරයි. ශාක සෛලයක සෛල බිත්තියට ඇතුළතින් තමයි ප්ලාස්මා පටලය පිහිටන්නේ. සත්ත්ව සෛලයක ආවරණය සෑදෙන්නේ ප්ලාස්මා පටලයෙන්. මේ සෑදී ඇත්තේ පොස්පොලිපිඩ සහ ප්‍රෝටීන වලිනි. මේ අර්ධ පාරගම්‍ය පටලයේකි. හරිනේ. හරි. right. දර view එකේ තියෙන ඔන්න ඔය ටික. view එක කියන කොටස දැනගන්න ඕන ඔන්න ඔය ටික.
හරි. දැන් ඊට පස්සේ අපි කතා කරනවා මේකේ කාර්ය. මේකේ කාර්ය. නැත්තම් මේකේ කෘත්‍ය. ප්ලාස්මා පටලයේ කාර්ය. ප්ලාස්මා පටලයේ කාර්ය. ප්ලාස්මා පටලයේ කාර්ය දන්න ඕන. දැනගෙන ඉන්න ඕන. පුතා ප්ලාස්මා පටලය කියන්නේ අර්ධ පාරගම්ම පටලයක් කියලා මං කියවනේ. පුතා මේකේ කෘත්‍ය සෛලයට ආවරණයක් විදිහට ක්‍රියා කරනවා පළවෙනි එක. හැබැයි මොන සෛලයේද? සත්ව සෛලේ. සෛලයට ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. සෛලයට ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. සෛලයට ආවරණයක් ලෙස ක්‍රියා කිරීම. සෛලයට ආවරණයක් ලෙස ක්‍රියා කිරීම. සෛලයට ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. ඊළඟට දෙවෙනි එක පුතා සෛල තුලට ද්‍රව්‍ය ඇතුළු වීම හා සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම පාලනය කරනවා. දෙවෙනි එක සෛලයේ තුලට ද්‍රව්‍ය ඇතුළු කිරීම. සෛලයේ තුලට ද්‍රව්‍ය ඇතුළු කිරීම හා සෛලයේ තුලට ද්‍රව්‍ය ඇතුළු කිරීම හා සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම. 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 සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම පාලනය. සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම පාලනය. පළවෙනි එක සෛලයට ආවරණයක් ලෙස ක්‍රියා කරන උදාහරණයක් විදියට සත්ව සෛලේ බාහිරින්ම තියෙන ප්ලාස්මා පටලයනේ. එතකොට ඒ සෛලයට ආවරණයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ ප්ලාස්මා පටලය. දෙවෙනි එක සෛලයේ තුලට ද්‍රව්‍ය ඇතුළු කිරීම හා සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරනවා. ද්‍රව්‍ය වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරනවා. හරි. ඊට පස්සේ සාමාන්‍ය ප්ලාස්මා පටලය හරහා ඇතුළට යන්නේ පුතා ජලය, අයන, සමහර අණු වලට ඇතුල් වීමට ඉඩ දෙනවා. මේකට ඇතුළට යන්නේ දාගන්න උදාහරණ වලට පුතා ජලය හොගෙඩි දාගන්න ජලය. ඊට පස්සේ අයන ජලය කමාවක් අයන සමහර අණු ඔන්න ඕවා තමයි ද්‍රව්‍ය ඇතුල් කරගන්නේ ඉවත් කිරීම පාලනය කරන්න ඔන්න ඔය වගේ දේවල්. හරිද? ඔන්න ඔය වගේ දේවල්. රයිට්. ඕක තමයි කාර්ය. සෛලයට ආවරණයක් ලෙස ක්‍රියා කිරීම, ඊට පස්සේ සෛලය තුළ ද්‍රව්‍ය ඇතුළු කිරීම, සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම පාලනය. ඒක යවන්නේ ජලය, අයන සමහර අණු. හරි. ඔය ටික දාගන්න කාර්යයන් වලට ඔය කාර්ය දෙකට අග්ගලා දාගන්න. ඉක්මනට දාගන්න. දාගන්න ඉක්මනට. ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟට සෛලයක සෛල බිත්තිය බාහිරින් තිබ්බා. ඊට පස්සේ සෛල පටලය නැත්තම් ප්ලාස්මා පටලය. ඊට පස්සේ අපි කතා කරන්න යනවා මොකක් ගැනද? ඇතුලෙන් තියෙන සෛල ප්ලාස්මය ගැන. හරිනේ? කාර්යයන් දෙක ලියුවනේ. සෛලයට ආවරණය ලෙස ක්‍රියා කිරීම, සෛලය තුළට ද්‍රව්‍ය ඇතුළු කිරීම හා සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම පාලනය. එහෙම කරන්නේ ජලය, අයන සමහර අණු. ඒතර විභාගයට ගන්න පුළුවන් ප්ලාස්මා පටලය කියන්නේ මොන පටලයක්ද? මොකද්ද? අර්ධ පාරගම්ම පටලයක්. අර්ධ පාරගම්ම පටලයක්. හරි. ඒතර ප්ලාස්මා පටලයේ කතන්දරෙත් ඉවරයි. රයිට්. ඊළඟට මගට හරි. ඊළඟට අපි කතා කරන්න යනවා මොකද්ද? සෛල බිත්තිය, සෛල ප්ලාස්මේ සෛල බිත්තිය, සෛල පටලය නැත්තම් ප්ලාස්මා පටලය ඇතුලෙන් තියෙන මොකක්ද? ඊළඟ තුන්වෙනි එක. සෛල ප්ලාස්මය. තුන්වෙනි ඉන්ද්‍රිකාව සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය ගැන කතා කරන්න යනවා. පුතා සෛල ඉන්ද්‍රිකා හැරුණු විට සෛලය තුල තියෙන ජල්ලිමය තරලය තමයි මේ සෛල ප්ලාස්මය කියලා කියන්නේ. අර සෛලයේ තියෙන ඉන්ද්‍රිකා ඔක්කොම ගිලිලා තියෙන්නේ මේ සෛල ප්ලාස්මය තුල. එතකොට සෛල ඉන්ද්‍රිකා හැරුණු විට සෛලය තුල අඩංගු ජල්ලිමේ තරල කොටස මෙන්න මේක. සෛල තුල, ඒ කියන්නේ සෛල තුල සෛල ප්ලාස්මයේ ගිලී ඇති. හරිද? සෛල තුල සෛල ප්ලාස්මයේ ගිලී ඇති ව්‍යුහවලට සෛල ඉන්ද්‍රිකායයි කියනවා. සෛල ප්ලාස්මය තුල මෙන්න මේ කියන සෛල ප්ලාස්මය තුල ගිලී පවතින ව්‍යුහවලට තමයි අපි ඉන්ද්‍රිකා කියලා කියන්නේ. මේ කියන සෛල ප්ලාස්මය තුළ ගිලී පවතින ව්‍යුහවලට තමයි ඉන්ද්‍රිකා කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රිකා ගිලී පවතින මේ ව්‍යුහය ඒ කියන්නේ ජල්ලිමය තරලයක්.
ඊට පස්සේ පුතා අර සෛලප්ලාස්මේ කියන්නේ සෛලප්ලාස්මේ ගිලී පවතින ව්‍යුහ වලට සෛල ඉන්ද්‍රිකා කියලා කියනවනේ. ඇතම් ඉන්ද්‍රිකා ඔයාලා දන්නවා මම දැන් කියත් පටන් ගද්දිම ඉස්සලාම කරේ මතකද? ඇතම් ඉන්ද්‍රිකා සෛල පටල වලින් වට වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මයිටොකොන්ඩ්‍රියම නියැෂ්ටිය ගෝල්හිදෙහි අන්තප්ලාස්මීය ජාලිකා කියන ඒවා පටල වලින් වට වෙලා තියෙනවා. පටලයේගේ වට වෙලා තියෙනවා. මතකද? තනි පටලයේගේ වටෝ ඉන්ද්‍රිකා 3යි, දිවි පටලමේ ඉන්ද්‍රිකා 2යි, පටල නොදරන ඉන්ද්‍රිකා 1යි. ආන් ඒ විදිහට මේ සෛලප්ලාස්මය තුල ගිලී පවතින ඉන්ද්‍රිකා ගිලී පවතින ව්‍යුහ ඉන්ද්‍රිකා වෙනවා. ආන් ඒ ඉන්ද්‍රිකා ගත්තට පස්සේ සමහර ඒවා පුතා පටල වලින් වට වෙලා තියෙනවා. ඒතර සෛලප්ලාස්මය කියලා කියන්නේ අර සෛල ඉන්ද්‍රිකා ගිලී පවතින ජල්ලිමේ තරලය. ජල්ලිමේ තරලය. හරි. සෛලප්ලාස්මය කියලා ඒකේ ව්‍යුහය කියලා දාන්න. දැන් සර් ලියන්න දැන් කියනවා ඔයාලා ලියන්න ඕන. ව්‍යුහය කියලා ලියලා පළවෙනි ඩොට් එක සෛලප්ලාස්මය කියලා ලියලා ව්‍යුහය කියලා ලියලා පළවෙනි ඩොට් එක. ලියන්න පළවෙනි එක. ලියන්න පළවෙනි එක. ලියන්න පළවෙනි එක. සෛල ඉන්ද්‍රිකා හැරුණු විට 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 සෛලය තුල අඩංගු සෛල ඉන්ද්‍රිකා හැරුණු විට සෛලය තුල අඩංගු සෛලය තුල අඩංගු සෛල ඉන්ද්‍රිකා හැරුණු විට සෛලය තුල අඩංගු සෛලය තුල අඩංගු ජල්ලිමය 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 තරලමය කොටසයි සෛල ඉන්ද්‍රිකා හැරුණු විට නැත්නම් හැරුණු විට සෛල තුල අඩංගු ජල්ලිමය තරල කොටසයි ජල්ලිමය තරල කොටසයි සෛල ඉන්ද්‍රිකා හැරුණු විට සෛලය තුල අඩංගු ජල්ලිමය තරල කොටසයි ජල්ලිමය තරල කොටසයි හරි දෙවෙනි ඩොට් එක දාන්න දෙවෙනි ඩොට් එකේ ලියන්න දෙවෙනි ඩොට් එකේ ලියන්න දෙවෙනි ඩොට් එකේ ලියන්න දෙවෙනි ඩොට් එකේ ලියන්න සෛල තුල සෛල ප්ලාස්මයේ සෛල තුල සෛල ප්ලාස්මයේ සෛල තුල සෛල ප්ලාස්මයේ සෛල තුල සෛල ප්ලාස්මයේ ව්‍යුහයට අදාළමයි සෛල තුල සෛල ප්ලාස්මයේ සෛල තුල සෛල ප්ලාස්මයේ සෛල තුල සෛල ප්ලාස්මයේ සෛල තුල සෛල ප්ලාස්මයේ ගිලී ඇති සෛල තුල සෛල ප්ලාස්මයේ ගිලී ඇති සෛල තුල සෛල ප්ලාස්මයේ ගිලී ඇති ව්‍යුහ වලට ගිලී ඇති ව්‍යුහ වලට ගිලී ඇති ව්‍යුහ වලට ගිලී ඇති ව්‍යුහ වලට සෛල ඉන්ද්‍රිකායයි සෛල ඉන්ද්‍රිකායයි සෛල ඉන්ද්‍රිකායයි භාවිතා කරයි භාවිතා කරයි සෛල ඉන්ද්‍රිකායයි භාවිතා කරයි සෛල ඉන්ද්‍රිකායයි භාවිතා කරයි සෛල ඉන්ද්‍රිකායයි භාවිතා කරයි සෛලයේ සෛල ප්ලාස්මය තුල ගිලී පවතින ව්‍යුහ සෛල ඉන්ද්‍රිකායයි භාවිතා කරයි භාවිතා කරයි තුන්වෙනි එක එකේ පුතා දාගන්න ඇතම් ඉන්ද්‍රිකා සෛල අවසාන එක ඇතම් ඉන්ද්‍රිකා සෛල 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 පටල වලින් වට වී ඇත 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 අන්න ඒ විදිහට පටල වලින් වට වෙලා තියෙන ඒවාට යටින් උදාහරණ දාගන්න තුන්වෙනි එක මම කිව්වා ඇතම් ඉන්ද්‍රිකා සෛල පටල වලින් වට වී ඇත එහෙනම් පටල වලින් වට වෙලා තියෙන ඒවාට උදාහරණ දාගන්න පළවෙනි එක මයිටොකොන්ඩ්‍රියම පළවෙනි උදාහරණ උදා කියලා දාලා ලියන්න ව්‍යුහයට අදාළම මයිටොකොන්ඩ්‍රියම කමාවක් පළවෙනි එක මයිටොකොන්ඩ්‍රියම ඊට පස්සේ කමාවක් ඊට පස්සේ න්‍යෂ්ටිය ඊට පස්සේ කමාවක් අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා ඊට පස්සේ
ගෝල්ගි දේහ ගෝල්ගි දේහ ඊට පස්සේ ගෝල්ගි දේහ ගෝල්ගි දේහ ගෝල්ගි දේහ ගෝල්ගි දේහ ගෝල්ගි දේහ ගෝල්ගි දේහ හරි. එතකොට ව්‍යුහයේ විදිහට අපි සෛලප්ලාස්මේ කතා කරේ සෛල ඉන්ද්‍රිකා හැරෙන විට සෛල තුල පවතින ජල්ලිමේ තරල කොටසයි ඊට පස්සේ සෛල තුල සෛල ප්ලාස්මය තුල ගිලී පවතින ඉන්ද්‍රිකා සෛල ප්ලාස්මය තුල ගිලී ඇති ව්‍යුහ අපි සෛල ඉන්ද්‍රිකා ලෙස භාවිතා කරනවා නැත්නම් ඒවට එහෙම සෛල ඉන්ද්‍රිකා කියලා කියනවා. ඊට සමහර ඉන්ද්‍රිකා පටල වලින් වට වෙලා තියෙන උදාහරණයක් විදිහට මයිටොකොන්ඩ්‍රියම ඊට පස්සේ ගෝල්ගි දේහ ඊට පස්සේ න්‍යෂ්ටිය ඊට අන්තප්ලාස්මීය ජාලිකා. හරි. ඊට පස්සේ දැන් අපි පුතා සෛලප්ලාස්මේ කාර්යයන් ටික කතා කරමු. ඊට පස්සේ දැන් සෛලප්ලාස්මේ කාර්යයන් සෛලප්ලාස්මේ කෘත්‍ය සෛලප්ලාස්මේ කෘත්‍ය සෛලප්ලාස්මේ මොකද්ද? කෘත්‍ය. පුතා සෛලප්ලාස්මේ කියන්නේ මේ සෛලය ගත්තොත් ඕන් සෛලය මේ ශාක සෛලයක් හිතන්නකෝ පුතා. ඕන් ශාක සෛලය. දැන් ශාක සෛලයට ඇතුළතින් තියෙනවා මොකද්ද? ශාක සෛලයට ඇතුළතින් තියෙනවා මොකද්ද? බාහිරින්ම සෛල බිත්තිය තියෙනවා. බාහිරින්ම සෛල බිත්තිය ඊට පස්සේ බිත්තියට ඇතුළතින් තියෙනවා සෛල ප්ලාස්ම පටලය සෛල පටලය කියලාත් කියනවා ප්ලාස්ම පටලයේ තියෙනවා ඊට පස්සේ ප්ලාස්මේට පටලයට ඇතුළතින් තියෙන මෙන්න මේ අවකාශය හරිද සාමාන්‍යයෙන් ඒක අපි හඳුන්වනවා මොකද්ද සෛල ප්ලාස්මේ කියලා හඳුන්වනවා ඊට පස්සේ අපි ඔයාලට මතකද මේ ශාක සෛල සත්ව සෛල අතර වෙනස්කම් අපි කතා කරා ඒකේ කීවා මතකද සෛල ප්ලාස්මය ශාක සෛලයක දැන් මම මේ යන්නේ ශාක සෛලයක්නේ ශාක සෛලයක සාමාන්‍ය සෛල ප්ලාස්මේ පර්යන්තයට තල්ලු වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේ මැද තියෙන ඒවා පර්යන්තයට කොහොම දෙපැත්තට තල්ලු වෙලා තියෙන්නේ දෙපැත්තට තල්ලු වෙලා ඉන්නේ ඒකයි මම මේ හරිය විතර ලකුණු කරේ සාමාන්‍ය සත්ව සෛලයක් ගත්තොත් සත්ව සෛලේ වැඩි අවකාශයක්ම තියෙන්නේ සත්ව සෛලේ මේ සත්ව සෛලය ගත්තොත් මේ සත්ව සෛලේ වැඩි අවකාශයක්ම තියෙන්නේ හැමතැනම තියෙන සෛල ප්ලාස්මේ හැබැයි ශාක සෛලේ වැඩි අවකාශයක් තියෙන සෛල ප්ලාස්මය. මේකේ වැඩි අවකාශයක් තියෙන්නේ මොකද්ද? වැඩි අවකාශයක් තියෙන්නේ සෛල ප්ලාස්මය. හැබැයි ශාක සෛලේ වැඩි අවකාශයක සෛල ප්ලාස්මය නැහැ. ශාක සෛලේ සෛල ප්ලාස්මේ තියෙන පර්යන්තයට තල්ලු වෙලා තියෙන්නේ. හරිද? එතකොට සෛල ප්ලාස්මය පුතා ශාක සෛලයක උනා සත්ව සෛලයක උනා දැන් සත්ව සෛලේ වැඩි අවකාශයක්ම තියෙන්නේ සෛල ප්ලාස්මනේ. ඒ කියන්නේ සත්ව සෛලේ බාහිරෙම තියෙන්නේ මොකද්ද? ප්ලාස්ම පටලේ නැත්තම් සෛල පටලේනේ. ඇතුලේ සෛල ප්ලාස්මේ තියෙන්නේ. ඉන්ද්‍රිකා සියල්ල අර මයිටොකොන්ඩ්‍රියම ඊට පස්සේ අන්තප්ලාස්මීය ජාලිකා, ගෝල්ගි දේහ ඔය කියන ඉන්ද්‍රිකා ඔක්කොම තියෙන්නේ මොකක් තුලද? සෛල ප්ලාස්මේ තුල. සෛල ප්ලාස්මේ පළවෙනි කාර්යය තමයි මොකද්ද? සෛල ඉන්ද්‍රිකා දැරීම. සෛල ඉන්ද්‍රිකා ටික දරාගෙන ඉන්නේ සෛල ප්ලාස්මේ. පළවෙනි කෘත්‍ය මොකද්ද? සෛල ඉන්ද්‍රිකා දැරීම. සෛල ඉන්ද්‍රිකා දැරීම. සෛල ඉන්ද්‍රිකා දැරීම. ඊට පස්සේ පුතා සෛල ප්ලාස්මේ මගින් විවිධ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ කරනවා. දෙවැනි එක විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කරනවා. සෛල ඉන්ද්‍රිකා දැරීම විවිධ පරිවෘත්ති ක්‍රියා සිදු කරනවා. තව එකක් පුතා සෛල ප්ලාස්මේ සාමාන්‍ය සෛලයට හැඩයකුත් ලබා දෙනවා. සෛලයට හැඩයක් ලබා දෙනවා. සෛලයට මොකක් ලබා දෙනවද? සෛලයට හැඩයක් ලබා දීම. සෛල ඉන්ද්‍රිකා දරාගෙන ඉන්නවා. සෛලය තුල විවිධ පරිවෘත්ති ක්‍රියා සිද්ධ කරනවා. සෛලයට හැඩයක් ලබා දෙනවා. සෛලයට හැඩයක් ලබා දෙනවා. ඔන්න සෛල ප්ලාස්මේ කාර්යයන් තුන. ශාක සෛලයක මතක තියාගන්න සෛල ප්ලාස්මේ පර්යන්තයට තල්ලු වෙලා ඉන්නේ. පර්යන්තයට තල්ලු වෙලා. ඔන්න ඔය විදිහට පර්යන්තයට තල්ලු වෙලා ඉන්නේ. හැබැයි ශාක සෛලයක් ගත් මේ සත්ව සෛලයක් ගත්තොත් පුතා වැඩි අවකාශයක්ම තියෙන්නේ මොනවද? සෛල ප්ලාස්මේ. ඔයගොල්ලෝ තියාගන්න. හරි මේකේ කාර්යයන් තුන ටික විතරක් කියන්න. කාර්යයන් තුන. සෛල ඉන්ද්‍රිකා දැරීම. දෙවෙනි එක විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. තුන්වෙනි එක සෛලයට හැඩයක් ලබා දීම. තුන්වෙනි එක සෛලයට හැඩයක් ලබා දීම. තුන්වෙනි එක සෛලයට හැඩයක් ලබා දීම. සෛල ප්ලාස්මයත් ඉවරයි. සෛල ප්ලාස්මයත් ඉවරයි. හරිද? හරි. ඊළඟට. හරි. එතකොට ලියවන කෘත්‍යයන් ටික
මොකද්ද සෛල ප්ලාස්මේ කෘත්‍ය? සෛල ඉන්ද්‍රිකා දැරීම, විවිධ පරිවෘත්ති ක්‍රියා සිදු කිරීම, සෛලයට හැඩයක් ලබා දීම. හරි. එහෙනම් මේ ටික මකනවා. right. හරි. එතකොට ඊළඟට අපි කතා කරනවා පුතා ඊළඟ ඉන්ද්‍රිකාව න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය ඊළඟ ඉන්ද්‍රිකාව ඊවෙනි එකද හතරවෙනි එක න්‍යෂ්ටිය. ඊළඟ ඉන්ද්‍රිකාව න්‍යෂ්ටිය ගැන කතා කරනවා. න්‍යෂ්ටිය. පුතා ඉන්ද්‍රිකා ගත්තොත් න්‍යෂ්ටියේ පවතින ප්‍රධානතම ඒ කියන්නේ න්‍යෂ්ටිය කියන එක පුතා මේ න්‍යෂ්ටිය කියන එක සෛලේ ඉන්ද්‍රිකා වලින් ප්‍රධානතම ඉන්ද්‍රිකා විදියට සලකන්නේ න්‍යෂ්ටිය. කියන්නේ න්‍යෂ්ටිය තමයි පුතා සෛලේ පවතින ප්‍රධානම ඉන්ද්‍රිකාව. මේක න්‍යෂ්ටි පටලයෙන් ආවරණය වෙලා තියෙන්නේ මතකද? මෙන්න මේ විදිහට මේ පටලයෙන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ න්‍යෂ්ටි පටල වලින් මේ න්‍යෂ්ටිය ආවරණය වෙලා තියෙන්නේ. න්‍යෂ්ටි පටල වලින් මේ න්‍යෂ්ටිය ආවරණය වෙලා තියෙන්නේ. ඇතුලේ තමයි මේක තමයි න්‍යෂ්ටිකාව කියන්නේ අපි. මේක න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව පිටතින් තියෙනවා මොකද න්‍යෂ්ටිය වටේට? න්‍යෂ්ටි පටලය. මේ දෙකටම තමයි පොදුවේ අපි කියන්නේ න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටි කියලා. හරිද? මේක න්‍යෂ්ටිකාව මැද තියෙන එක. න්‍යෂ්ටිය වටේ තියෙන මේ පටලේ න්‍යෂ්ටි පටලය. ආ දෙකම එකතු වුණාම තමයි න්‍යෂ්ටි කියලා කියන්නේ. එතකොට ශාක සෛලයක හරි සත්ව සෛලයක හරි ඔය දෙකේම මොනවද තියෙනවද? ශාක සෛලය සත්ව සෛලය කියන ඔය දෙකේම පුතා මොකක්ද තියෙනවද? න්‍යෂ්ටිය තියෙනවා. දෙකේම න්‍යෂ්ටිය තියෙනවා. හැබැයි මේ න්‍යෂ්ටිය කියන එක ඔය ශාක සෛල හා සත්ව සෛල කියන සෛල වලින් ප්‍රධානම ඉන්ද්‍රිකාව. ඒ කියන්නේ ඉන්ද්‍රිකා අතරින් ප්‍රධානම ඉන්ද්‍රිකාව තමයි න්‍යෂ්ටිය. සාමාන්‍ය පුතා න්‍යෂ්ටි පටලයකින් ආවරණය වෙලා තියෙනවා. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව හා ක්‍රොමැටින් ද්‍රව්‍ය අඩංගු වෙනවලු. පුතා න්‍යෂ්ටිකාවත් එක න්‍යෂ්ටි පටලය කියන එක තුල ඔයාලට මතකද? න්‍යෂ්ටි පටලය තුල පුතා න්‍යෂ්ටිකාවත් එක්ක මොනවා අඩංගු වෙනවා කියනවද? ක්‍රොමැටින් ද්‍රව්‍ය. ඒ කියන්නේ ක්‍රොමැටින් ද්‍රව්‍ය අඩංගු වෙනවා. ක්‍රොමැටින් ද්‍රව්‍ය. න්‍යෂ්ටිය ගත්තොත් න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව හා ක්‍රොමැටින් ද්‍රව්‍ය අඩංගු වෙනවා. සෛල විභාජනයේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය වර්ණ දේහ ලෙස දිස් වෙනවා. පුතා සෛල විභාජනය කියන එක දැන් ඊට පස්සේ තියෙන්නේ මතක තියාගන්න. සෛල විභාජනය කියන ඒ ක්‍රියාවලියේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය වර්ණ දේහ ලෙස අපි හඳුන්වන්නේ. කියන්නේ වර්ණ දේහ කියලා තමයි කියන්නේ. හරිද? වර්ණ දේහ කියලා කියන්නේ. පුතා ඇත්තටම ගත්තොත් සෛලේ ක්‍රියාවලියම පාලනය කරන්නේ මූ. ශාක සෛලයේම ක්‍රියාවලිය පාලනය කරන්නේ මූ. සත්ත්ව සෛලයේ සියලුම ක්‍රියාවලිය පාලනය කරන්නේ මූ. ඒ හින්දා මුගේ කාර්යය තමයි සෛලේ ජීව ක්‍රියා පාලනය කිරීම. මුගේ කාර්යය තමයි සෛලේ ජීව ක්‍රියා පාලනය කිරීම. සෛලේ ජීව ක්‍රියා පාලනය කිරීම. තව එකක් කරනවා පුතා මේ න්‍යෂ්ටිය. සෛලේ ජීව ක්‍රියා පාලනය කරනවා. තව කරනවා පුතා මේ සෛලේ න්‍යෂ්ටිය මගින් ආවේ ඒ කියන්නේ වර්ණ දේහ තියනවා කියවනේ. පුතා සෛල විභාජනයේදී ඔය ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය වර්ණ දේහ කියලා තමයි කියන්නේ. වර්ණ දේහ මගින් ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කරන එකත් කරනවා පරම්පරාවට ආලේවිනික ලක්ෂණ උරුම කිරීමත් කරනවා. හැබැයි න්‍යෂ්ටිය පොදුවේ ගත්තොත් න්‍යෂ්ටියේ කාර්යය මොකද්ද? සෛලයේ ජීව ක්‍රියා පාලනය කිරීම. හරි. එතකොට න්‍යෂ්ටිය කියන එක තුල තමයි වර්ණ දේහ අඩංගු වෙලා තියෙන්නේ. 113 පිටේ ඔන්න ඔය කතන්දරේ පෙළ පොතේ තියෙනවා. හරි. දැන් න්‍යෂ්ටිය කියන එක අපි ව්‍යුහය පොඩ්ඩක් සඳහන් කරගෙන ඉන්න ඕනනේ. හරි. න්‍යෂ්ටියේ ව්‍යුහය කියලා ලියන්න. ව්‍යුහය කියලා ලියලා ලියන්න පළවෙනි ඩොට් එක. ව්‍යුහය කියලා ලියලා ලියන්න පළවෙනි ඩොට් එක. ලියන්න. න්‍යෂ්ටිය සෛලයේ පවතින ප්‍රධාන ඉන්ද්‍රිකාවයි. 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 ඕක තමයි පළවෙනි ව්‍යුහයේ පළවෙනි ඩොට් එක.
ඊට පස්සේ පුතා න්‍යෂ්ටිය මොකෙන්ද ආවරණය වෙලා තියෙන්නේ? අන්‍යෂ්ටි පටලයෙන්. ලියන්න දෙවෙනි ඩොට් එක. දෙවෙනි ඩොට් එක ලියන්න. පළවෙනි එක න්‍යෂ්ටිය සෛලයේ පවතින ප්‍රධාන ඉන්ද්‍රියකාව. ඊළඟ ඩොට් එක ලියන්න. න්‍යෂ්ටි පටලයෙන් න්‍යෂ්ටි පටලයෙන් න්‍යෂ්ටි පටලයෙන් න්‍යෂ්ටි පටලයෙන් න්‍යෂ්ටි පටලයෙන් න්‍යෂ්ටිය ආවරණය වී ඇත. 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 ආවරණය වී ඇත. න්‍යෂ්ටි පටලයෙන් න්‍යෂ්ටිය ආවරණය වී ඇත. ආවරණය වී ඇත. ආවරණය වී ඇත. ඊළඟ ලියන්න පුතා මේ න්‍යෂ්ටිය කියන මං කියව න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලයයි මේ දෙකම පොදුවේ තමයි න්‍යෂ්ටිය කියලා කියන්නේ. න්‍යෂ්ටිය ඇතුලේ තියෙන න්‍යෂ්ටිකාව. රයිට්? ඊළඟ පුතා මේ න්‍යෂ්ටිකාව ඒ කියන්නේ න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාවත් එක්ක මොනවද තියනවද? ක්‍රොමැටින් ද්‍රව්‍ය තියෙනවා. වර්ණ දෙක. ක්‍රොමැටින් ද්‍රව්‍ය තියෙනවා. හරි. ලියන්න ඊළඟ එක. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව හා 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 න්‍යෂ්ටිකාව හා ක්‍රොමැටින් ද්‍රව්‍ය අඩංගු වේ. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව හා මේ තියෙන න්‍යෂ්ටිකාව මේ න්‍යෂ්ටිකාව හා වටේට තියෙනව මොනවද? ක්‍රොමැටින් ද්‍රව්‍ය අඩංගු වේ. න්‍යෂ්ටිකාව හා ක්‍රොමැටින් ද්‍රව්‍ය අඩංගු වේ. ක්‍රොමැටින් ද්‍රව්‍ය අඩංගු වේ. ඊළඟ විව්වේ ඊළඟ එක මම කියව මතකද? සෛල විභාජනය පුතා සෛල විභාජනය කියලා කියන සෛල බෙද බෙදා යන එක. ඒ කියන්නේ තියෙන සෛලයේ මගේ තව සෛල හදා යනවා. සෛල වර්ධනය කර කර වර්ධනය කර කර සෛල බෙද 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 යනවා. ආයකට තමයි සෛල විභාජනය කියලා තියෙන්නේ. අපි ඒක කතා කරනවා ඊට පස්සේ. මේ view එක කියන කොටසින් පස්සේ ඊට පස්සේ කතා කරන්නේ ඒක. ආන් ඒ විදිය සෛලයක සෛල විභාජනය නැත්නම් සෛල බෙදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී සෛලයක සෛලයක් ගත්තොත් සෛල බෙද බෙදා යනවා කියවනේ. අන්න ඒ විදිහට සෛලයක සෛල බෙදීමේ ක්‍රියාවලිය පටන් ගද්දී මේ ක්‍රොමැටින් ද්‍රව්‍ය ටික දිස් වෙන්නේ වර්ණ දෙහ ලෙස. මොකද සෛලයක් සෛල බෙද බෙදා යනවා කියන්නේ සෛලයක් තව සෛල බවට පත් වෙවි බෙදි බෙදි කැඩි කැඩි යනවා. ආන් එහෙම අර සෛල බෙදීමේ ක්‍රියාවලියේදී න්‍යෂ්ටිකාව නැත්තම් න්‍යෂ්ටිකාවත් එක්ක තියෙන මේ ක්‍රොමැටින් ද්‍රව්‍ය ටික දිස් වෙන මොනවා කියලාද? වර්ණ දෙහ කියලා. හරි. ලියන්න ඊළඟ එක. ව්‍යුහයමයි ලියන්න සෛල විභාජනයේදී සෛල විභාජනයේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය සෛල විභාජනයේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය සෛල විභාජනයේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය සෛල විභාජනයේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය වර්ණ දේහ ලෙස දිස්වේ. සෛල විභාජනයේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය වර්ණ දේහ ලෙස දිස්වේ. සෛල විභාජනයේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය වර්ණ දේහ ලෙස දිස්වේ. ඊට පස්සේ ඕක යටි මේක අඳ ගන්නකො. මේක අඳ ගන්න. ඔය කෑල්ල. මේක අඳ ගන්න. ඔන්න ඔය ටික අඳ ගන්න. ඇඳලා දාන්න කාර්යය කියලා ඊට පස්සේ න්‍යෂ්ටියේ කාර්යය.
හරිනේ නේ? නැන්දනේ? හරි. right. ආ. දැන් ඊට පස්සේ දැන් ලියන්න පුතා. න්‍යෂ්ටියේ ව්‍යුහය කියලා ලිව්වා ව්‍යුහය කියලා ලියලා ඒ ටික ලියලා දැන් මේක යන්න ඊට පස්සේ කෘත්‍ය කියලා දාන්න. කෘත්‍ය. මම කියව මතකද? සෛලයේ සියලුම ජීව ක්‍රියා පාලනය කරන්නේ න්‍යෂ්ටිය. ලියන්න කෘත්‍ය කියන එකේ සෛලයේ ජීව ක්‍රියා පාලනය කිරීම කෘත්‍ය කියලා පළවෙනි ඩොට් එක දාලා ලියන්න. සෛලයේ ජීව ක්‍රියා පාලනය කිරීම. 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 හරි ඉවරයි. න්‍යෂ්ටියේ කතන්දරෙත් ඉවරයි. හරි. ඊට පස්සේ යනවා පස්වෙනි ඉන්ද්‍රිකාවට. පහට කතා කරන ඉන්ද්‍රිකාව. පස්වෙනි ඉන්ද්‍රිකාව තමයි පුතා මයිටොකොන්ඩ්‍රියම. පස්වෙනි එක තමයි මොකද්ද? මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම ගත්තොත් පුතා මයිටොකොන්ඩ්‍රියමේ ව්‍යුහය ගත්තොත් මයිටොකොන්ඩ්‍රියම කියන එක පුතා අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති පටලමේ සෛල ඉන්ද්‍රිකාවක්. මොකද්ද? මයිටොකොන්ඩ්‍රියමේ ව්‍යුහය ගත්තොත් අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති පටලමේ සෛල ඉන්ද්‍රිකාවක්. මයිටොකොන්ඩ්‍රියා තුල ස්වයං ශ්වසන ප්‍රතික්‍රියාව සිදු වේ. ස්වයං ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් එක්ක සිදුවන ශ්වසනය. නිර්වායු ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් නැතිව. ස්වයං ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් සහිතව. අර ඔක්සිජන් සහිතව සිදුවන ශ්වසන ප්‍රතික්‍රියාව සිදු වෙලා ශක්තිය නිදහස් කරන බැවින් සෛල තුල පවතින ජව පොළවල් නමින් හැදින්නවා. මේ මයිටොකොන්ඩ්‍රියම හඳුන්වනවලු සෛල තුල පවතින ජව පොළවල් කියලායි හේතුව. මයිටොකොන්ඩ්‍රියම වලින් කරන්නේ සෛලීය ශ්වසනයේදී ශක්තිය නිදහස් කරන එකලු. එතකොට මයිටොකොන්ඩ්‍රියම තුල නිපදවන ශක්තිය සෛල තුල සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා යොදා ගන්නවා. එතකොට මයිටොකොන්ඩ්‍රියම් මගින් සෛලීය ශ්වසනයේදී නැත්නම් ස්වයං ශ්වසනයේදී ශක්තිය නිපදවලා ඒ ශක්තිය අර සෛලය තුල සිදුවන විවිධ පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා යොදා ගන්නවලු. එතකොට මයිටොකොන්ඩ්‍රියම් වල ව්‍යුහය ගත්තොත් මොකද්ද වෙන්න ඕන? ව්‍යුහය සලකුවොත් ව්‍යුහය ගත්තොත් මේකේ මොනවා වෙන්න ඕනද? ව්‍යුහය අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති පටලමේ සෛල ඉන්ද්‍රිකාවක්. අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති පටලමය ඉන්ද්‍රිකාවකි. පුලා ඇත්තටම සෛල තුල ශක්තිය නිපදවන්නේ ওই මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම කියන එක්කෙනා මොකද ඊට පස්සේ මෙයාගේ ස්වභාවය මොකද්ද? මෙයා මොකද කරන්නේ? මයිටොකොන්ඩ්‍රියම මොකද කරන්නේ? ස්වයං ශ්වසන ප්‍රතික්‍රියාව සිද්ධ කරලා ශක්තිය නිපදවනවා. මෙයාගේ ඊළඟ ව්‍යුහය ගත්තොත් ස්වයං ශ්වසනයේදී ශක්තිය නිදහස් කරනවා. ස්වයං ශ්වසනයේදී ශක්තිය නිපදවලා ශක්තිය නිදහස් කරනවා. ශක්තිය නිදහස් කරන නිසා මයිටොකොන්ඩ්‍රියම කියන එක හඳුන්වනවලු පුතා සෛලවල ජව පොළවල් කියලා. ජව පොළවල් ලෙස හඳුන්වයි. ශ්වසනය කියන ක්‍රියාවලිය මගින් ශක්තිය නිපදවලා ඒ ශක්තිය නිදහස් කරනවා මෙයා. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියමක කාර්යය ගත්තොත් මයිටොකොන්ඩ්‍රියමේ කාර්යය මොකද්ද පුතා? මයිටොකොන්ඩ්‍රියමේ කාර්යය මූ කරන්නේ මොකද්ද? මයිටොකොන්ඩ්‍රියම තුල නිපදවන ශක්තිය ශක්තිය නිපදවන්නේ ශ්වසන ක්‍රියාවලියෙන්. ස්වයං ශ්වසනය ඔක්සිජන් එක්ක තියෙන ශ්වසන ස්වයං ශ්වසනයේදී ශක්තිය නිපදවලා ඒ ශක්තිය සෛලය තුල සිදුවන විවිධ පරිවෘත්ත ක්‍රියා සඳහා ඒ ශක්තිය යොදවනවා. කාර්ය විදිහට එන්නේ පුතා. මයිටොකොන්ඩ්‍රියා තුල නිපදවන ශක්තිය මේ නිපදවන ශක්තිය
මෙය නිපදවන ශක්තිය සෛලය තුල සිදුවන සෛලය තුල සිදුවන සෛලය තුල සිදුවන සෛලය තුල සිදුවන පරිවෘත්තීය සෛලය තුල සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා යොදා ගනි. පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා යොදා ගනි. සඳහා යොදා ගනි. හරි. ටක් ගාලා මයිටොකොන්ඩ්‍රියම කියන එක ව්‍යුහය ලියලා ලියන්න ව්‍යුහය. ව්‍යුහය කියලා ලියන්න. ව්‍යුහය කියලා ලියලා ලියන්න පළවෙනි ඩොට් එක. පළවෙනි ඩොට් එක අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති පටලමේ ඉන්ද්‍රියිකාවකි. පළවෙනි එක ලියන්න ව්‍යුහයේ පළවෙනි ඩොට් එක. ව්‍යුහය කියලා ලියලා පළවෙනි ඩොට් එක अंडाकार हो दंडाकार हेडती पटल में इंद्रियिकावकी 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 व्यूहे देवनी डॉट එක ලියන්න දෙවෙනි ඩොට් එක පළවෙනි එක අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති පටල මේ ඉන්ද්‍රියකාවක් දෙවෙනි එක ලියන්න ස්වායු ශ්වසනයේදී වරහය ඇතුළේ ලියන්න ස්වායු ශ්වසනය කියලා කියන්නේ ඕන්න ඔක්සිජන් සහිත වෙන එක ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කරන නිසා 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 සෛලවල ශක්තිය නිදහස් කරන නිසා සෛලවල ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කරන නිසා සෛලවල ජව පොළවල් ලෙස හඳුන්වයි. සෛලවල ජව පොළවල් ලෙස හඳුන්වයි. ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කරන නිසා ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කරන නිසා සෛලවල ජව පොළවල් ලෙස හඳුන්වයි. සෛලවල ජව පොළවල් ලෙස හඳුන්වයි. සෛලවල ජව පොළවල් ලෙස හඳුන්වයි. ව්‍යුහයේ ඔය දෙක. පළවෙනි එක අණ්ඩාකාරව දණ්ඩාකාර හැඩති පටල මේන්ද්‍රිකාව දෙවෙනි එක ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කරන නිසා සෛලවල ජව පොළවල් ලෙස හඳුන්වයි. මයිටොකොන්ඩ්‍රියම ශක්තිය නිදහස් කරන්නේ ස්වායු ශ්වසන ක්‍රියාවලිය මගින්. ඊට පස්සේ උගේ කාර්යය මොකද්ද? ඌ ස්වායු ශ්වසනයේදී නිපදවන ශක්තිය උගේ සෛලය තුල සිදුවන විවිධ පරිවෘත ක්‍රියා සඳහා වැය කරනවා. නිපදවන ශක්තිය පරිවෘත ක්‍රියා සඳහා දෙනවා. හරි. ලියන්න කාර්යය කියන එකේ ලියන්න. මයිටොකොන්ඩ්‍රියමේ කාර්යය ලියන්න. මේ නිපදවන ශක්තිය කාර්ය කියලා දාලා ලියන්න. මේ නිපදවන ශක්තිය සෛලය තුල සිදුවන පරිවෘත්තීය මෙය නිපදවන ශක්තිය සෛලය තුල සිදුවන පරිවෘත්තීය මෙය නිපදවන ශක්තිය සෛලය තුල සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා යොදා ගනි. 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 ප්‍රතික්‍රියා සඳහා යොදා ගනි. හරි. හරිනේ. එතකොට මයිටොකොන්ඩ්‍රියා ව්‍යුහයේ අණ්ඩාකාරව දණ්ඩාකාර හැඩති පටල මේන්ද්‍රිකාව ස්වයං ශ්වසනයේදී ශක්තිය නිදහස් කරන හින්දා සෛලවල මේවා ජව පොළවල් කියලා හඳුන්වනවා. කාර්යය ගත්තොත් මොහු නිපදවන ශක්තිය සෛලවල සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා යොදා ගන්නවා. මයිටොකොන්ඩ්‍රියා මේ කතන්දරේ ඔච්චරයි. හරි. පස්වෙනි ඉන්ද්‍රියකාවත් ඉවරයි. දැන් ඊට පස්සේ අපි යනවා ඊළඟට සෛලවල තියෙන 6 වෙනි ඉන්ද්‍රියකාවට. සෛලවල තියෙන 6 වෙනි ඉන්ද්‍රියකාවල ව්‍යුහයයි කාර්යයයි කතා කරන්න යනවා.
6 වෙනි ඉන්ද්‍රිකාව ගෝල්ගේ සංකීර්ණ ගෝල්ගේ සංකීර්ණ ගෝල්ගේ සංකීර්ණ ගෝල්ගේ සංකීර්ණ ඉස්සලාම එයාගේ ව්‍යුහය ගැන කතා කරමු. ඉස්සලාම එයාගේ ව්‍යුහය ගැන කතා කරමු. ගෝල්ගේ සංකීර්ණ. උදා ගෝල්ගේ කංසීන්න ගත්තොත් ඔයාලා රූප සටහන බලන්න පොතේ එහෙම එක මත එක පිහිටි පටලයකින් මායින් වූ පැතලි තැටි රාශියක් ලෙස පිළිවෙල වූ ගෝල්ගී දේහ හා පිහිටි ශ්‍රාවීය ආශයිකා සමූහයකින් ගෝල්ගි සංකීර්ණ සමන්විත වෙලා තියෙන්නේ. කොහොමද ගෝල්ගි සංකීර්ණ සමන්විත වෙලා තියෙන්නේ පුතා? ගෝල්ගි සංකීර්ණ සමන්විත වෙලා තියෙන්නේ එක මත එක පිහිටි පොතේ බලන්න ඕන පිටුව 114 එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ ඔව් එක මත එක පිහිටලා තියෙන පටල වගේ තමයි පේන්නේ. ඔව් එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ පැතලි තැටි රාශියක් ලෙස පිළියෙල වූ ගෝල්හි දේහ සහ අවට පිහිටි ශ්‍රාවීය ආශයිකා සමූහයකින් ඒ කියන්නේ මෙහෙමයි. ඒ මොනවද ඒ කියන්නේ? බලන්න පුතා ගෝල්ගි සංකීර්ණය ගත්තොත් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මෙහෙම තැටි වගේ. ඔන්න ඔහොම තැටි එකිනෙක එක මත පිහිටලා තියෙන ඔන්න ඔහොම. හරිද? එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ තැටි රාශිය ලෙස පිළියෙල වූ ගෝල්ගි දේහ. මේවා තමයි ගෝල්ගි දේහ. එක මත එක පිහිටලා තියෙන තැටි වගේ. මේවා තමයි ගෝල්ගි දේහ. මේවා තමයි ගෝල්ගි දේහ. ගෝල්ගි දේහ අපිට තියනවා නේද මෙන්න මේවා. මේ රවුන්ඩ් ඒවා තියෙන්නේ. මේවා තමයි පුතා අපි හඳුන්වන්නේ. ඔන්න ඕවා තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලාද? ඕවා හඳුන්වන්නේ ශ්‍රාවීය ආශයිකා කියලා. ඕවා හඳුන්වන්නේ මොනවා කියලාද? ශ්‍රාවීය ආශයිකා කියලා. ගෝල්ගි දේහ අර දෙපැත්තේ තියෙන්නේ මේ රවුන්ඩ් ඒවා. ඒවා හඳුන්වනවා ශ්‍රාවීය ආශයිකා කියලා. ශ්‍රාවීය ආශයිකා. එතකොට මේ ගෝල්ගි දේහ සංකීර්ණ කියන එක හැදිලා තියෙන්නේ ගෝල්ගි දේහ තැටි තැටි. يعني තැටි තැටි පටලයකින් මායිම් වෙලා තැටි තැටි විදිහට තියෙන ගෝල්ගි දේහ ඒවා වටේට තියෙනවා මොනවද? ශ්‍රාවීය ආශයිකා. ඒක තමයි ඔය කියන්නේ. එක මත එක පිහිටි පටලයකින් මායිම් වුණු පැතලි තැටි රාශියකින් ලෙස පිළියෙල වූ ගෝල්ගි දේහ හා අවට පිහිටි ශ්‍රාවීය ආශයිකා සමූහයකින් ගෝල්ගි සංකීර්ණ සමන්විත වෙලාලු. හරි. ලියන්න එන view කියන එකේ පළවෙනි ඩොට් එක. ලියන්න පළවෙනි ඩොට් එක. පළවෙනි ඩොට් එක ලියන්න. පළවෙනි ඩොට් එක ලියන්න. ලියන්න. එක මත එක පිහිටි පටලයකින් 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 මායිම් වූ එක මත එක පිහිටි පටලයකින් කියන්නේ මෙන්න මේවා එක මත පිහිටි පැතලි තැටි රාශියකින් එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ පැතලි තැටි රාශියකින් රාශියක් කියලා ගන්න. පැතලි තැටි රාශියක් ඔයයි මුලින් ඉඳන් කියනවා එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ පැතලි තැටි රාශියක් ලෙස පිළියෙල වූ ගෝල්ගි දේහ හා පිළියෙල වෙලා තියෙන මෙන්න මෙහෙම එක මත එක පිහිටි පැතලි තැටි රාශියක් ලෙස පිළියෙල වෙලා තියෙන මෙන්න ගෝල්ගි දේහ හා අවට පිහිටි කියන්නේ ගෝල්ගි දේහ අවට පිහිටනවා කියන එක. ගෝල්ගි දේහ හා අවට පිහිටි
හරි. මොකද්ද කිව්වේ? එක මත එක පිහිටි තැටි. එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ පැතලි තැටි රාශියක් ලෙස පිළියෙල වූ ගෝල්ගි දේහ හා ඒ අවට පිහිටි ශ්‍රාවීය ආශයිකා ඒ අවට පිහිටි ශ්‍රාවීය ආශයිකා සමූහයකින් ශ්‍රාවීය ආශයිකා සමූහයකින් ශ්‍රාවීය ආශයිකා සමූහයකින් ගෝල්ගි සංකීර්ණ සමන්විත වේ. ඒ අවට පිහිටි ශ්‍රාවීය ආශයිකා සමූහයකින් ගෝල්ගි සංකීර්ණ සමන්විත වේ. ගෝල්ගි සංකීර්ණ සමන්විත වේ. ගෝල්ගි සංකීර්ණ සමන්විත වේ. ටක් ගාලා මේක ඇඳගන්න පුතා. මේක තැටි ටික තමයි ගෝල්ගි දේහ කියන්නේ. තැටි වටේට තියෙන මේ රවුන්ඩ් ඒවා තමයි ශ්‍රාවීය ආශිකා කියලා කියන්නේ. ටක් ගාලා ඔක දාගන්න. ටක් ගාලා ඔක දාගන්න. තැටි ටිකක් ඇඳා තැටි වටේ රවුන්ඩ් ටිකක් දාවා. රවුන්ඩ් ටික ශ්‍රාවීය ආශිකා කියලා නම් කරගත්තා. තැටි ටික ගෝල්ගි දේහ. ඒතර ගෝල්ගි සංකීර්ණ නිර්මාණය වෙලා තියෙන්නේ එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ පැතලි තැටි ලෙස පිළියෙල වූ ගෝල්ගි දේහ හා ඒවා අවට පිහිටි ශ්‍රාවීය ආශයිකා සමූහයකි. හරි. හරි. දැන් ඊට පස්සේ පුතා මේ ගෝල්ගි සංකීර්ණ වල කෘත්‍ය දැනගන්න ඕන කාර්ය. මූ මොකද කරන්නේ සෛලයක ඉඳගෙන? නැත්තම් මේ ඉන්ද්‍රියකව සෛලයක ඉඳගෙන මොකද කරන්නේ? මූ කරන්නේ පුතා ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවනවා ගෝල්ගි සංකීර්ණ කරන්නේ ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තබනවා. දාගන්න මෙයාගේ කෘත්‍ය ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. උගේ කාර්යය ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම තමයි මෙයාගේ කාර්යය. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම සහ අසුරා තැබීම තමයි මෙයාගේ කාර්යය. හරිනේ පුත්තා? රයිට්. ඉවරයි. ගෝල්ගි සංකීර්ණත් ඉවරයි. කෘත්‍ය දැනගන්න ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. හරි. ඊට පස්සේ යනවා අපි 7 වෙනි එකට. 7 වෙනි ඉන්ද්‍රියකාව. හරි. මගනවා. 7 වෙනි ඉන්ද්‍රියකාව අපි කතා කරන්න යනවා. කවුරු ගැනද? රයිබසෝම. රයිබසෝම කියද්දි මතක් වෙන්න ඕන. මම මේ ව්‍යුහවල කෘත්‍ය ව්‍යුහර කෘත්‍ය ගන්න කලින් රයිබසෝම කියන එක කිව්වා. මොකද්ද? ශාකේ සෛලයක සෛල පටලය නැත්තම් සෛලයක ප්ලාස්ම පටලයට සමානව තියෙන අර පටල නොදරන ඉන්ද්‍රියකාව තමයි රයිබසෝම. එතකොට රයිබසෝම ගත්තොත් රයිබසෝම වල ව්‍යුහය ඉස්සලාම ලියන්න තියෙන්නේ පටල නොදරන ඉතා කුඩා සෛල ඉන්ද්‍රියකාවක්. රයිබසෝම අර තිත්තිත් මතකද? සෛලය ගත්තොත් සෛලය අර තිත්තිත් තියෙනවනේ පොඩි තිත්තිත් තිබ්බේ. ඒ පටල නොදරන ඉතා කුඩා සෛල ඉන්ද්‍රියකාවක්. පටල නොදරන රයිබසෝම කියලා කියන්නේ පටල නැහැ. පටල නොදරන ඉතා කුඩා සෛල ඉන්ද්‍රියකාවක්. ඕක හැදිලා තියෙන ඔය මේ රයිබසෝම කියන එක හැදිලා තියෙන උපේකක දෙකකින්. ඒ උපේකක දෙකකින් එක උපේකකයක් විශාලයි අනෙත් උපේකකේ කුඩයි. එතකොට රයිබසෝම සෛල ප්ලාස්මයේ නිදහස් ලෙස හා රළු අන්තප්ලාස්මීය ජාලිකාව වලට සම්බන්ධ වී පවතිනවලු. එතකොට සාමාන්‍ය සෛලයක මේ රයිබසෝම නිදහස් ලෙසත් ඉන්නවලු නැත්නම් රළු අන්තප්ලාස්මීය ජාලිකාව වලට
සම්බන්ධ වෙලත් ඉන්නවලු. හරි. ගන්නකො. ව්‍යුහේ මේක දැන් කියවෙන්න ඕන. රයිබෝසෝම කියලා කියන්නේ පටලන නොදරන ඉතා කුඩා ඉන්ද්‍රියකාවකි. එතකොට මේ රයිබෝසෝම කියන එක හැදිලා තියෙනවා උපේකක දෙකකින්. ඒකේ එක උපේකකයක් විශාලයි අනෙත් උපේකකයේ කුඩයි. මනි කුඩයි. ඊට පස්සේ ඊළඟට කතා කරොත් මේ රයිබෝසෝම කියන එක සෛලයක නිදහසෙත් ඉන්නවලු. තව රළුවන් තප්ලාස්මීය ජාලිකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවලු. හරි. රයිබෝසෝම වල ව්‍යුහය කියලා ලියන්නකෝ. රයිබෝසෝම වල ව්‍යුහය. රයිබෝසෝම වල ව්‍යුහය. ලිව්වද ව්‍යුහය කියලා? ලිව්වද ව්‍යුහය කියලා? ලිව්වනම් ලියන්න ඉස්සල්ලාම පටල නොදරන පළවෙනි ඩොට් එක. පටල නොදරන ඊතා කුඩා සෛල ඉන්ද්‍රිකාවකි. පටල නොදරන ඊතා කුඩා සෛල ඉන්ද්‍රිකාවකි. පටල නොදරන ඊතා කුඩා සෛල ඉන්ද්‍රිකාවකි. ඊළඟට ව්‍යුහය. ඊළඟ ලියන්න. ඊළඟට මෙය උපේ ඒකක දෙකකින් සමන්විතය. ඊළඟ ඩොට් එක. රයිබෝසෝම හැදිලා තියෙන්නේ ඒක උපේකක දෙකකින්. ලියන්න. මෙහි උපේකක දෙකකින් සමන්විතය. මෙය උපේකක දෙකකින් සමන්විතය. මේ උපේකක දෙකකින් සමන්විතය. මෙය උපේකක දෙකකින් සමන්විතය. මෙය උපේකක දෙකකින් සමන්විතය. මේ උපේකක දෙකකින් සමන්විතය. හරි. ඊට පස්සේ දාගන්න ඒකේ මේ උපේකක දෙකකින් සමන්විතය. උපේකක දෙකකින් සමන්විතය. කියලා දාගන්න ඒකටම ලියන්න. එක උපේකකයක් විශාල වන අතර 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 අනෙක් උපේකකය එක උපේකකයක් විශාල වන අතර අනෙක් උපේකකය එක උපේකකයක් විශාල වන අතර අනෙක් උපේකකය කුඩා උපේකකය වේ. අනෙක් උපේකකය කුඩා උපේකකය වේ. අනෙක් ඒකකය කුඩා උපේකකය වේ. ඒ කියන්නේ රයිබෝසෝම උපේකක දෙකකින් හැදිලා තියෙන එක උපේකකයක් විශාලයි අනෙක් උපේකකය පොඩි කුඩයි. ඊළඟ ලියන්න ඊළඟ ව්‍යුහයේ ඊළඟ ඩොට් එක. ඊළඟ ව්‍යුහයේ ලියන්න ඊළඟ ඩොට් එක ලියන්න ව්‍යුහයට අදාළ ලියන්න. රයිබෝසෝම සෛලප්ලාස්මයේ රයිබෝසෝම කියන ඉන්ද්‍රියකාව සෛලප්ලාස්මයේ රයිබෝසෝම සෛලප්ලාස්මයේ රයිබෝසෝම සෛලප්ලාස්මයේ රයිබෝසෝම සෛලප්ලාස්මයේ නිදහස් ලෙස හා රයිබෝසෝම සෛලප්ලාස්මයේ නිදහස් ලෙස හා රයිබෝසෝම සෛලප්ලාස්මයේ නිදහස් ලෙස හා රළු අන්තප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ වී පවතී. සෛලයක් ගත්තොත් සෛලයේ කියන්නේ සෛලයේ සෛලප්ලාස්මය තුල මේ විදියට නිදහස්ව ඉන්නවලු. නැත්තම් මෙන්න මේ විදියට තිබ්බ අන්තප්ලාස්මීය ජාලිකා. මේ අන්තප්ලාස්මීය ජාලිකත් එක්ක මෙන්න මෙහෙම මං කියේ අන්තප්ලාස්මීය ජාලිකත් උඩ කුඩු කුඩු වගේ තියෙනවා කියලා පොඩි පොඩි. මේ ඉන්න රයිබෝසෝම. මේ මෙහෙම අන්තප්ලාස්මීය ජාලිකත් එක්ක සම්බන්ධ වෙලා රළු අන්තප්ලාස්මීය ජාලිකා විදිහට ඉන්නවා. නැත්තම් රළු අන්තප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ වෙලා ඉන්නවා. හරි ලියන්න. සෛලප්ලාස්මේ රයිබෝසෝම සෛලප්ලාස්මේ නිදහස් ලෙස හා
නිදහස් ලෙස හා නිදහස් ලෙස හා නිදහස් ලෙස හා රළු අන්තප්ලාස්මීය ජාලිකා වලට 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 රළු අන්තප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ වී පවතී. නිදහස් ලෙස හා රළු අන්තප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ වී පවතී. සම්බන්ධ වී පවතී. සම්බන්ධ වී පවතී. ඊට පස්සේ රයිබෝසෝම වල කෘත්‍ය කතා කරමු. රයිබෝසෝම කරන්නේ පුතා රයිබෝසෝම කියන එක නෑ කෘත්‍ය තමයි ලියන්න කෘත්‍ය කියලා ලියලා රයිබෝසෝම වල යටින් ලියන්න ව්‍යුහේ ඉවරයි කෘත්‍ය කියලා ලියලා ලියන්න කෘත්‍ය කියන එක ලියන්න කෘත්‍ය කියන එක ලියන්න ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථාන සැපීම ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථාන සැපීම ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථාන සැපීම ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථාන සපයනවා ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථාන සැපීම ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථාන සැපීම ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්න ස්ථාන සපයනවා ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථාන සැපීම රයිට් ඉවරයි රයිබෝසෝමත් ඉවරයි හරි රයිබෝසෝම වල කෘත්‍ය මොකද්ද ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම සඳහා ස්ථාන සැපීම රයිබෝසෝම සයිලෝප්ලාස්මය ගත්ත මම කියන ඉන්ද්‍රියකා බොහොමයක් දරාගෙන ඉන්නේ සයිලෝප්ලාස්මනේ. ඒතර රයිබෝසෝම කියන්නේ ඉන්ද්‍රියකාවක් නම් ඔය ඉන්ද්‍රියකාවක් තියෙන සයිලෝප්ලාස්මය තමයි. ඒතර සයිලෝප්ලාස්මය තුල මේ රයිබෝසෝම කියන එක නිදහසෙත් ඉන්නවලු. තව රළු අන්තප්ලාස්මීය ජාලිකාව වලට සම්බන්ධ වෙලත් ඉන්නවලු. ඊළඟට ලියා ගන්න අපි කතා කරනවා ඊළඟ ඉන්ද්‍රියකාව අන්තප්ලාස්මීය ජාලිකා. ඊළඟ ඉන්ද්‍රියකාව අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා. අටවෙනි ඉන්ද්‍රියකාව ලියන්න अंतःप्लास्मीय जालिका अंतःप्लास्मीय जालिका अंतःप्लास्मीय जालिका अंतःप्लास्मीय जालिका හරි එතන अंतःप्लास्मीय जालिका ගැන තමයි කතා කරන්න යන්නේ පුතා अंतःप्लास्मीय जालिका ගත්තොත් එල පොතේ බලන්න अंतःप्लास्मीय जालिका වල පුතා ගත්තොත් ඒවා සයිලෝප්ලාස්මය තුල අඩංගු පැතලි නිකන් වට වගේ කියන්නේ නාලාකාර හෝ මඩි වලින් යුක්ත නාලාකාර හෝ මඩි වලින් යුක්ත අන්තර් පටල පද්ධති ජාලයක් විදියට තියෙන්නේ කොහොමද තියෙන අන්තප්ලාස්මීය ජාලිකා සයිලෝප්ලාස්මය තුල අඩංගු පැතලි නාලාකාර හෝ මඩි වලින් යුක්ත අන්තර් පටල පද්ධති ජාලයක් විදියට තමයි තියෙන්නේ අන්තර් පටල පද්ධති ජාලයක් විදියට තියෙන්නේ හරි ඉස්සලාම ව්‍යුහය කියන එක ලියා ගන්නකො අන්තප්ලාස්මීය ජාලිකාවල ව්‍යුහය කියන එකේ පළවෙනි ඩොට් එක දාලා ලියන්න හරි ලියන්න සයිලෝප්ලාස්මය තුල අඩංගු ව්‍යුහය කියලා දාලා ලියන්න සයිලෝප්ලාස්මය තුල අඩංගු සයිලෝප්ලාස්මය තුල අඩංගු සයිලෝප්ලාස්මය තුල අඩංගු සයිලෝප්ලාස්මය තුල අඩංගු පැතලි හෝ සයිලෝප්ලාස්මය තුල අඩංගු සයිලෝප්ලාස්මය තුල අඩංගු පැතලි හෝ සයිලෝප්ලාස්මය තුල අඩංගු පැතලි හෝ නාලාකාර හෝ අන්තප්ලාස්මීය ජාලිකා කියන ඒවා සයිලෝප්ලාස්මය තුල අඩංගු පැතලි හෝ නාලාකාර හෝ මඩි වලින් යුක්ත
මඩිවලින් යුක්ත මඩිවලින් යුක්ත මඩිවලින් යුක්ත මඩිවලින් යුක්ත අන්තර්පටල පද්ධති ජාලයකි මඩිවලින් යුක්ත අන්තර්පටල පද්ධති ජාලයකි අන්තර්පටල පද්ධති ජාලයකි මඩිවලින් යුක්ත 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 අන්තර්පටල පද්ධති ජාලයකි අන්තර්පටල පද්ධති ජාලයකි අන්තර්පටල පද්ධති ජාලයකි ඊට පස්සේ පුතා ඊළඟට මේ අන්තප්ලාස්මීය ජාලිකා කොටස් දෙකයි එක පුතා රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු අන්තප්ලාස්මීය ජාලිකා අනිත් එක සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා එක රළු අන්තප්ලාස්මීය ජාලිකා අනිත් එක සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා රළු අන්තප්ලාස්මීය ජාලිකා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා පුතා රළු අන්තප්ලාස්මීය ජාලිකාව කියලා කියන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට සම්බන්ධ ඒ කියන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට සම්බන්ධව රයිබෝසෝම හින්දලු රළු බව ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අන්තප්ලාස්මීය ජාලිකා ගත්තොත් අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨවලට පුෂ්ඨයට සම්බන්ධ වෙලා තියෙනලු රයිබෝසෝම. මේ රයිබෝසෝම පුතා අන්තප්ලාස්මීය ජාලිකාවට සම්බන්ධ වුණාට පස්සේ අපි ඒවා රළු අන්තප්ලාස්මීය ජාලිකා විදියට හඳුන්වනවා. එතකොට රයිබෝසෝම නැති අන්තප්ලාස්මීය ජාලිකා රයිබෝසෝම නැති අන්තප්ලාස්මීය ජාලිකා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකාවල පුෂ්ඨයේ රයිබෝසෝම තියෙන හින්දා තමයි පුතා ඒ පුෂ්ඨය රළු වෙන්නේ. ඒ හින්දා තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ. අන්තප්ලාස්මීය ජාලිකා රළු වෙලා තියන්නේ ඇයි? ඒ අන්තප්ලාස්මීය ජාලිකාවල පුෂ්ඨයේ රයිබෝසෝම තියෙන හින්දා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවල රයිබෝසෝම නැහැ ඒ හින්දා ඒකේ පුෂ්ඨයේ සිනිඳුයි ඒ හින්දා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා කියනවා. හරි. ඊළඟට ව්‍යුහය කියන එකේම ලියා ගන්න. ව්‍යුහය කියන එකේම ලියා ගන්න. අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා ව්‍යුහය කියන එකේම ලියා ගන්න. අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා කොටස් දෙකකට බෙදේ. 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 කොටස් දෙකකට බෙදේ කියලා අංක 1 දාලා පළවෙනි එක ලියන්න. රළු අන්තප්ලාස්මීය ජාලිකා කොටස් දෙකකට බෙදේ කියලා ලියලා අංක 1 දාලා ලියන පළවෙනි එක රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු අන්තප්ලාස්මීය ජාලිකා කොටස් දෙකකට බෙදේ පළවෙනි එක ලියන්න. රළු අන්තප්ලාස්මීය ජාලිකා අංක 2 දාලා දෙවෙනි එක ලියන්න. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා පළවෙනි එක රළු අන්තප්ලාස්මීය ජාලිකා අංක 2 දාලා ලියන දෙවෙනි එක සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා හරි සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා right දැන් ඒකෙන් ගන්නකො මාතෘකාව රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා වෙනම පාඩ පැන කරලා ලියන්න ඕන දැන් ව්‍යුහය කොටසේ කතා කරන්නේ ඒකෙන් ගන්න කඩලා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා ලියන්න රළු අන්තප්ලාස්මීය ජාලිකා එතකොට මුන් දෙන්නට වෙන වෙනම කාර්යයන් තියෙනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා ලියලා ලියන්න උගේ රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට සම්බන්ධ
රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට සම්බන්ධ රයිබසෝම නිසා රයිබසෝම නිසා රයිබසෝම නිසා රයිබසෝම නිසා රළු බවින් යුක්ත වේ. රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට සම්බන්ධ රයිබසෝම නිසා රළු බවින් යුක්ත වේ. රළු බවින් යුක්ත වේ. රළු බවින් යුක්ත වේ. දැන් උග ලියන්න යනවා කෘත්‍යය. දැන් රළු අන්තප්ලාස්මීය ජාලිකාවල ලියන්න යටින් කෘත්‍යය කියලා. උග ලියන්න යනවා කෘත්‍යය. රළු අන්තප්ලාස්මීය ජාලිකා කරන කෘත්‍යය. රළු අන්තප්ලාස්මීය ජාලිකා පුෂ්ඨයට රයිබසෝම සම්බන්ධ වෙලා තියෙන හින්දා තමයි මේ අන්තප්ලාස්මීය ජාලිකා රළු වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ රළු අන්තප්ලාස්මීය ජාලිකාව මගින් කරන කෘත්‍යය. ලියන්න කෘත්‍යය ප්‍රෝටීන් පරිවහනය කිරීම. ලියන්න කෘත්‍යය ප්‍රෝටීන් පරිවහනය කිරීම. ලියන්න කෘත්‍යය ප්‍රෝටීන් පරිවහනය කිරීම. ප්‍රෝටීන් පරිවහනය කිරීම. ලියන්න කෘත්‍යය ප්‍රෝටීන් පරිවහනය කිරීම. 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 හරි ඉවරයි. ඊළඟට ගන්න ඊළඟ ජාලිකාව සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා ලියන්න. ඊට පස්සේ ලියන්න සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. ඊට පස්සේ ලියන්න සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. ඊට පස්සේ ලියන්න සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා ලියන්න. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. ඒකේ ලියා ගන්න සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා ලියලා ඒකේ ලියා ගන්න මේවා රයිබසෝම රහිත අගෙන මතකනේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා සිනිඳු කියලා කියන්නේ රයිබසෝම නැති හින්දා. රයිබසෝම ඉන්නවනේ ඒක රළු වෙනවා. මේවා රයිබසෝම රහිත නාලාකාර මේවා රයිබසෝම රහිත කියන්නේ නැහැ කියන එක. මේවා රයිබසෝම රහිත නාලාකාර මඩි જાතියකි. මේවා රයිබසෝම රහිත නාලාකාර මඩි જાතියකි. රයිබසෝම රහිත නාලාකාර මඩි જાතියකි. රයිබසෝම රහිත නාලාකාර මඩි જાතියකි. හරි. ඒකේ කෘත්‍යය දැන් සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකත් කෘත්‍යයක් කරනවා. ලියන්න ඒකේ කෘත්‍ය කියලා ලියන්න. කෘත්‍ය කියලා ලියන්න. කෘත්‍ය කියලා ලියන්න. කෘත්‍ය තමා පුතා මෙයාගේ කෘත්‍ය තමා. මෙයාගේ කෘත්‍ය ලියන කෘත්‍ය ලිපිඩ හා ස්ටෙරොයිඩ් ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය. ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කිරීම. එයාගේ කෘත්‍ය ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය. 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 හරි. හරි ඉවරයි. ඒ ඉන්ද්‍රියකාව ගැන කතා කරලා අපි ඉවරයි. මේකේ ඕන ඔයාලා ඕන මෙහෙම සටහනක් දාගන්න පුළුවන්. මේ විදිහට කාණ්ඩ කරලා ඕන ඕක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අරගේ නෑ ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. අවසාන ඉන්ද්‍රියකාවට. අවසාන ඉන්ද්‍රියකාව මේක විශේෂ මේක සාමාන්‍යයෙන් විශාලම ඉන්ද්‍රියකාව. ඒක සාමාන්‍යයෙන් විශාලම ඉන්ද්‍රියකාව. විශාලම ඉන්ද්‍රියකාව කියලා කියනවා. හරි.
ලියන්න අවසාන ඉන්ද්‍රියකාව පුතා ඊවෙන එකද 9ද? 9. 9 වෙනි ඉන්ද්‍රියකාව රික්තකය. 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 පුතා රික්තකය ගැන කතා කරොත් ශාක සෛලයක පවතින පටලයකින් වට වූ තරලයකින් පිරුණු මොග ශාක සෛලයක පවතින පටලයකින් වට වූ මේ පටලයේ ඇතුලේ තරලයකින් පිරුණු මේ පටලයේ ඇතුලේ තරලයකින් පිරුණු ශාක සෛලයක පටලයකින් වට වූ තරලයකින් පිරුණු විශාලම ඉන්ද්‍රියකාව මම කියන්නේ ශාක සෛලයට අදාළව ශාක සෛලයක පටලයකින් වට වෙලා තියෙන තරලයකින් පිරුණු විශාලම ඉන්ද්‍රියකාව රික්තකය. රික්තකය. රික්තකයේ පටලය පුතා මේ රික්තකයට අදාළ මේ රික්තක පටලය හඳුන්වන තව නමක් තියෙනවා මොකද්ද? තාන ප්ලාස්ටය. තාන ප්ලාස්ටය කියලා හඳුන්වනවා. තාන ප්ලාස්ටය. රික්තක පටලය හඳුන්වනවා තාන ප්ලාස්ටය කියලා. තාන ප්ලාස්ටය. එතකොට සත්ත්ව සෛලවල සාමාන්‍යයෙන් රික්තකයක් නැහැ. හැබැයි తాවකාලික කුඩා රික්තක තියෙන්න පුළුවන්. සාමාන්‍ය පොදුවේ අපි කියනවා සත්ත්ව සෛලවල රික්තක නැහැ. හැබැයි తాවකාලික කුඩා ඒවා තියෙන්න පුළුවන්. සමහර විට පුතා ඒක සෛලික ජීවීන්ගේ. ඒ කියන්නේ සෛල එකකින් හැදිලා තියෙන ජීවීන් සෛල එකකින් හැදෙනවා එක්ක සෛල ගොඩකින් හැදෙනවනේ. අර එක සෛලයකින් හැදිලා තියෙන ජීවීන්ගේ තියෙනවලු පුතා සංකෝචන රික්තක. පළවෙනි එක පටලයකින් වට වූ තරලයකින් පිරුණු ඉන්ද්‍රියකාවක් විශාල ඉන්ද්‍රියකාව රික්තකය. ඊට පස්සේ ශාක සෛලයක තමයි ඔය රික්තකයක් තියෙන විශාල එක. ශාක සෛලයේ ශාක සෛලයක තමයි විශාල රික්තකයක් තියෙන. සත්ව සෛලයක රික්තක නැහැ. හැබැයි తాවකාලික කුඩා රික්තක තියෙන්න පුළුවන්. එතකොට ඒක සෛලික ජීවීන්ගේ තියෙනවා පුතා සංකෝචනය වෙන රික්තක තියෙනවා. හරි. රික්තකය කියන යටතේ ව්‍යුහය කියලා දාන්න. ව්‍යුහය කියලා ලියන්න. ව්‍යුහය කියලා ලියලා දාන්න පළවෙනි ඩොට් එක. ව්‍යුහය කියලා ලියලා දාන්න පළවෙනි ඩොට් එක. ව්‍යුහය කියන එක දාලා දාන්න පළවෙනි ඩොට් එක. පළවෙනි ඩොට් එක දාලා ලියන්න පුතා ඉස්සල්ලාම ශාක සෛලවල පවතින පළවෙනි ඩොට් එක දාලා ලියන්න ශාක සෛලවල පවතින ශාක සෛලවල පවතින ශාක සෛලවල පවතින ශාක සෛලවල පවතින පටලයකින් වට වූ ශාක සෛලයක පවතින ශාක සෛලයක පවතින පටලයකින් වට වූ පටලයකින් වට වූ පටලයකින් වට වූ ශාක සෛලයක පවතින පටලයකින් වට වූ තරලයකින් පිරුණු පටලයකින් වට වූ පටලය ඇතුලේ තරලයකින් පිරුණු ශාක සෛලයක පටලයකින් වට වූ තරලයකින් පිරුණු තරලයකින් පිරුණු තරලයකින් පිරුණු තරලයකින් පිරුණු විශාල ඉන්ද්‍රියකාව වේ. ශාක සෛලයක පවතින පටලයකින් වට වූ තරලයකින් පිරුණු විශාල ඉන්ද්‍රියකාව වේ. විශාල ඉන්ද්‍රියකාව වේ. විශාල ඉන්ද්‍රියකාව වේ. පළවෙනි ඩොට් එක හරි. දාන්න දෙවෙනි ඩොට් එක ව්‍යුහයට අදාළ දෙවෙනි ඩොට් එක. දෙවෙනි ඩොට් එක. දෙවෙනි ඩොට් එක. හරි. ලියන්න. රික්තකයේ පටලය රික්තකයේ පටලය රික්තකයේ පටලය රික්තකයේ පටලය ලියන්න. රික්තකයේ පටලය රික්තකයේ පටලය රික්තකයේ පටලය රික්තක පටලයේ හෙවත් රික්තකයේ පටලය රික්තක පටලයේ හෙවත් රික්තක පටලයේ හෙවත් රික්තක පටලයේ හෙවත් තාන ප්ලාස්ටය රික්තකයේ පටලය රික්තක පටලයේ හෙවත් තාන ප්ලාස්ටය රික්තකයේ පටලය රික්තක පටලයේ හෙවත් තාන ප්ලාස්ටය ලෙස හඳුන්වයි. රික්තකයේ පටලය රික්තක පටලයේ හෙවත් තාන ප්ලාස්ටය ලෙස හඳුන්වයි. තාන ප්ලාස්ටය ලෙස හඳුන්වයි. රික්තක පටලයේ හෙවත් තාන ප්ලාස්ටය ලෙස හඳුන්වයි. රික්තක පටලයේ හෙවත් තාන ප්ලාස්ටය ලෙස හඳුන්වයි. තාන ප්ලාස්ටය ලෙස හඳුන්වයි.
රික්තක පටලෙවත් තාන ප්ලාස්ටි ලෙස හඳුන්වයි. ඊළඟ ලියන ව්‍යුහයට අදාළ ඊළඟ එක. මම කිව්වා ශාක සෛලයක තමයි රික්තකේ තියෙන සත්ව සෛලවල නැහැ. හරි ලියන්න ඊළඟ ව්‍යුහයට අදාළ ඊළඟ ඩොට් එක. සත්ව සෛලවල රික්තක 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 දක්නට නොලැබෙන අතර 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 දක්නට නොලැබෙන අතර සත්ව සෛලවල රික්තක දක්නට නොලැබෙන අතර දක්නට නොලැබෙන අතර නමුත් 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 කුඩා తాවකාලික රික්තක නමුත් කුඩා తాවකාලික රික්තක තිබිය හැක සත්ව සෛලවල රික්තක දක්නට නොලැබෙන නමුත් తాවකාලික කුඩා රික්තක තිබිය හැක తాවකාලික කුඩා රික්තක තිබිය හැක తాවකාලික කුඩා රික්තක තිබිය හැක රික්තක තිබිය හැක ව්‍යුහයේ ඊළඟ අවසාන ඩොට් එක ව්‍යුහයට අදාළ රික්තකයේ ඊට පස්සේ මම කියව මතකද සෛල එකකින් හැදුණු ඒක සෛලික ජීවීන්ගේ තියෙන්න පුළුවන් පුතා මොකක්ද සංකෝචනය වෙන්න පුළුවන් රික්තක හරි ලියන්න අවසාන ඩොට් එක ඒක සෛලික ජීවීන්ගේ 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 සංකෝචක ඒක සෛලික ජීවීන්ගේ සංකෝචක රික්තක ඒක සෛලික ජීවීන්ගේ සංකෝචක රික්තක ඒක සෛලික ජීවීන්ගේ සංකෝචක රික්තක සංකෝචක රික්තක දක්නට ලැබේ 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 පුතා පිටුව පෙරලා ගන්න 115 බලන්න ඕ රික්තකයේ ස්වභාවය පුතා ඔය රික්තකයේ තුල තියෙනවා පුතා තරලය නැත්තම් රික්තකයේ ඇතුලේ තියෙන දැන් රික්තකය කියලා කියේ මොකද්ද ශාක සෛලයක පවතින පටලයකින් වටවුණු තරලයකින් පිරුණු තරලයක් ද්‍රවයක් වගේ ආන්ගේ පුතා රික්තකයේ තියෙන තරලය හඳුන්වනවා සෛල යුෂය කියලා රික්තකයේ ඇතුලේ තියෙන තරලය හඳුන්වනවා සෛල යුෂය කියලා සාමාන්‍ය සෛල යුෂය තුල ජලය තියෙනවා සීනි තියෙනවා නොයෙකුත් වර්ගවල අයන තියෙනවා වර්ණක තියෙනවා හරි රයිට් ඊට පස්සේ ලියන්න ව්‍යුහයේ ඊළඟ ඩොට් එක ලියන්න ව්‍යුහයට අදාළ ඊළඟ ඩොට් එක ලියන්න රික්තකයේ ඇති තරලය 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 සෛල යුෂය ලෙස හඳුන්වයි රික්තකයේ ඇති තරලය සෛල යුෂය ලෙස හඳුන්වයි රික්තකයේ ඇති නැත්නම් රික්තකයේ පවතින තරලය සෛල යුෂය ලෙස හඳුන්වයි ඒකට ලියන්න එහි ජලය එහි ජලය සීනි එහි ජලය ඊට පස්සේ සීනි එහි ජලය ඊට පස්සේ සීනි ඊට පස්සේ නොයෙකුත් අයන වර්ග ජලය ඊට පස්සේ සීනි ඊට පස්සේ නොයෙකුත් අයන වර්ග ඊට පස්සේ වර්ණක ද්‍රව්‍ය පවතී එහි ජලය සීනි නොයෙකුත් අයන වර්ග හා වර්ණක ද්‍රව්‍ය පවතී
වර්ණක ද්‍රව්‍ය පවතී. 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 ඊට පස්සේ පුතේ රික්තකේ කාර්ය තමා මුළු සෛලයට වර්ණක ලබා දෙනවා. ඊට පස්සේ සෛලයේ තියෙන ජල තුල්්‍යතාව පවත්ව ගන්නවා. ඊට පස්සේ සන්ධාරණය පවත්ව ගන්නවා. වර්ණක මගින් සෛලයට වර්ණය ලබා දෙනවා. කලින් කීවා වගේ. හරි ලියන්න කෘත්‍ය. ලඩේ කෘත්‍ය කියලා දාන්න. රික්තකේ කෘත්‍ය. රික්තකේ කෘත්‍ය. ලියන පළවෙනි කෘත්‍ය. ලියන පළවෙනි කෘත්‍ය. සෛලවල ජල තුල්්‍යතාව පවත්වා ගැනීම. පළවෙනි කෘත්‍ය ලියන්න. සෛලවල ජල තුල්්‍යතාව පවත්වා ගැනීම. 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 right. ඊළඟ ලියන්න ඊළඟ කාර්ය කෘත්‍ය ඊළඟ ඩොට් එක ලියන්න. සන්ධාරණය පවත්වා ගැනීමට. රික්තකයක් සන්ධාරණය සපයනවා ලියන්න. සන්ධාරණය පවත්වා ගැනීමට. සන්ධාරණය පවත්වා ගැනීමට. සන්ධාරණය පවත්වා ගැනීමට. ජල තුල්්‍යතාව පවත්වා ගන්නවා. ඊට පස්සේ ඒක ලියන්න සන්ධාරණය පවත්වා ගැනීමට. සන්ධාරණය පවත්වා ගැනීමට. සන්ධාරණය පවත්වා ගන්නවා. සන්ධාරණය පවත්වා ගැනීමට. සන්ධාරණය පවත්වා ගන්නවා. සන්ධාරණය පවත්වා ගැනීමට. ඊළඟට වර්ණක මගින් වර්ණක මගින් වර්ණක මගින් වර්ණක මගින් වර්ණක මගින් සෛලවලට ඊළඟ කෘත්‍ය වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම. 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 වර්ණය ලබා දීම. කෘත්‍යයන් තුනයි සෛලවල සෛලයේ ජල තුල්්‍යතාව පවත්වා ගැනීම, සන්ධාරණය පවත්වා ගැනීම, වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම. එතකොට අපි අද දවසේ සම්පූර්ණයෙන්ම සෛල ඉන්ද්‍රියකයි ඒ වගේ ව්‍යුහයේ විදිහයි කෘත්‍යයි කතා කරලා ඉවරයි. එතකොට අදට ඔච්චරයි කතා කරන්නේ. එතකොට අපි ලබන සතියේ කතා කරනවා ওই පාඩමේ සෛල විභාජනය කියන එකයි සෛල වර්ධනය කියන කොටසයි. ඊට පස්සේ අපි කතා කරනවා ඒකේ සෛල විභාජනයේ සිදුවන ආකාර දෙකයි ඌනන සහ අනූනන කියලා. ඊට පස්සේ ඌනන අනූනන විභාජනයේ තියෙන වෙනස්කම් කතා කරනවා. ඒ වගේ විදිහ කතා කරනවා. ඊට පස්සේ ලබන සතියේ මේ පාඩම ඉවර කරනවා. හරි. එහෙනම් අද ඔච්චරයි කතා කරන්නේ. නොතේරුණු තැනක් තියෙනවා නම් ලබන සතියේ මට කියන්න. හරි. එහෙනම් පුතා ආයිබෝවන්.